හොඳයි. අයිබෝවන් හැමෝටම සුබ දවසක් සීලම දරුවන්ට. ඔන්න අලුත් දවසකින් අලුත් දළුවෝ ටිකක් එක්ක අලුත් ගමනක් ආරම්භ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. රයිට්. 2027 උසස් පෙළ සඳහා කොමර්ස් කරන දරුවන්ට ඒ වාණිජ්‍ය විෂය ධාරාවේ තියෙන ඊටාම වැදගත් විෂයක් වන ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් සුපිරි ඔන්ලයින් පන්තියක් ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. රයිට්. ඉතින් අද දවසේ පුතේ ඔයාට දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා මගෙන්. සහ අපිට කතා කරගන්න ගොඩාක් විස්තර තියෙනවා. රයිට්. එහෙනම් අපි ගොඩක් සාර්ථකව මේ වැඩේ ආරම්භ කරමු. ඉතින් මේ වෙලාවේ මෙතනට සම්බන්ධ වෙලා ඉන්න දරුවන් සහ ඒ දරුවන්ගේ දෙමව්පියන් අනිවාර්යෙන් දෙමව්පියන් සමහර වෙලාවට අද මගේ මේ කතාව අහගෙන ඇති. රයිට්. මොකද තමන්ගේ දරුවෝ උසස් පෙළට පන්ති තෝරගන්නකොට මොන වගේ පන්තියකටද යන්නේ? ඒ උගන්වන ගුරුවරයා කවුද? ඒ ගුරුවරයාට උගන්වන්න පුළුවන්ද? හොඳ වැඩපිළිවෙලක් තියෙනවද? විශේෂයෙන්ම මේක ඔන්ලයින් පන්තියක් නේ. රයිට්. එතකොට ওই සම්බන්ධයෙන් ගොඩක් දේවල් දැනගන්න මෙතනට දෙමව්පියොත් සම්බන්ධ වෙලා ඇති. ඉතින් ඒ හැමෝම මම ඉතාම ආදරෙන් අපේ ක්ලාස් එකට පිළිගන්නවා. රයිට්. ඉතින් පුතේ මම ඔයාට යෝජනාවක් විදියට කරනවා විනාඩි 5ක් 10ක් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා අපේ පන්තිය ගැන ඔයාට තීරණයක් ගන්න බෑ. අද දවසේ මම මේ මගේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ ඔයාට තීරණයක් ගන්න කසුන් සර්ගේ පන්තියට සම්බන්ධ වෙනවද නැද්ද කියලා. ඔයාලා මගේ ප්ලෑන් එකට එකඟයි නම් මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි නේද? රයිට්. ඉතින් ජීවිතේ ඔයාට මේ වගේ අවස්ථාවන් උදා වෙනවා. ඔයා අද ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ හොඳටම විෂය උගන්වන පන්තියකට. මම කියන්නේ මට තමයි වැඩිම ළමයි ඉන්නේ කියලා. හරිද? මම ඔන්ලයින් එකට උපරිම ගන්නේ ළමයි 50යි. රයිට්. ඔන්ලයින් ක්ලාස් එකට ළමයි 50යි ගන්නේ. ළමයි 1000 2000 සම්බන්ධ වුණත් යම් දවසකදී ඒ අයවත් ගෲප් කරලා තමයි ඔන්ලයින් පන්තිය කරන්නේ. මොකද මේක හරියට විධිමත්ව කරන්න ඕන මේක සෙල්ලමක් නෙමෙයි. මොකද පුතේ උසස් පෙළ විභාගය කියන්නේ අපේ ජීවිතේ සෙල්ලමක් නෙමෙයි. එතකොට ඔයාලගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන ගුරුවරයෙක් නෙමෙයි මම. වැඩයක් වෙන විදියක් තියෙනවා. ඒක පිළිවෙලට කරන්න ඕන. හරි නේද? ඉතින් අපේ ඔන්ලයින් ක්ලාස් එකට අපි ගන්න උපරිම ළමයි 50යි. මේ වෙනකොට 2026 A level පන්තියේ සම්පූර්ණයි. හරි සම්පූර්ණ වෙලා තියෙන්නේ. දැන් 60කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. රයිට්. තව මේ මෑත කාලීනව ළමයි වැඩි වෙමින් පවතිනවා. එතකොට එතනින් වැඩි ටික මම වෙනම ගෲප් එකක් විදියට තමයි පවත්වන්න ඉන්නේ. මේ විදිහට එතකොට 26 කොහොමත් 50 සම්පූර්ණ වෙලා ඉවරයි. රයිට්. මොකද එහෙනම් මම 50කට සීමා කරලා තියෙන්නේ පුතේ මේක ඔන්ලයින් පන්තියක් හින්දා මට මගේ ක්ලාස් එකේ ඉන්න ළමයි එක්ක කතා බහ කරලා එයාලව ලොකු ගමනක් එක්කගෙන යන්න පුළුවන් වෙන්න ඕන. නිකන් පන්තියට සම්බන්ධ වෙලා ටියුට් ටික අරගෙන හරි පන්තියට සම්බන්ධ වුණත් එකයි නැතත් එකයි කියලා එහෙම වගකීමක් නැතුව වැඩ කරන්න කැමති ගුරුවරයෙක් නෙමෙයි මම. හරිද? රයිට්. ඒ නිසා ඔයාලට අද ගොඩක් දේවල් ඔයා අද සම්බන්ධ වෙලා ඉන්නේ වැඩිම ළමයි ඉන්න පන්තියකට නෙමෙයි. හැබැයි මම කියනවා මේක ළමයි අතරින් ගොඩ නැගුණු දෙයක්. ඔයා අද සම්බන්ධ වෙලා ඉන්නේ හොඳටම ව්‍යාපාර අධ්‍යයන විෂය උගන්වන පන්තියකට. ඒක මම උගන්වන පළවෙනි මාතෘකාවෙන් ඔයාට තේරුම් ගන්න පුළුවන්. හරි? හොඳයි. ඉතින් අද ගොඩක් සතුටුයි ඔයාලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වුණේ ගැන. සුබ වැඩක් නේද? හොඳ ආරම්භයක් ගන්න ඔයාලත් අද දවසේ සම්බන්ධ වුණා. ඉතින් අම්මලා තාත්තලාටත් මම මේ මොහොතේ ආරාධනා කරනවා සාමාන්‍යයෙන් පැය එකහමාරක වගේ කාලයක් මට ලබා දෙන්න. ඒ එකහමාර තුල පැය එකහමාර තුල අදාළ කරන සියලුම කරුණු ටික මම කියනවා. එතනින් පස්සේ ලබන සතියේ ඉඳන් අඛණ්ඩව ක්ලාස් එක අපිට සාර්ථකව පවත්වන්න පුළුවන්. හරි. එතකොට අද ප්‍රධාන වශයෙන්ම කාරණා කිහිපයක් මම කතා කරනවා. ඊට කලින් මට කියන්න පුතාලා අදද පළවෙනි වතාවට A level පන්තියකට සම්බන්ධ වෙන්නේ. නැත්තම් කලින් පන්තියකට ගියාද? ගිහිල්ලා ඒ කියන්නේ මගේ විෂය නෙමෙයි accounting IT මොකකට හරි කෝන් මීට කලින් මොනවාම හරි ක්ලාස් එකකට ගිහිල්ලාද අද ආවේ නැත්තම් අද මුලින්මද A level වලට සම්බන්ධ වුනේ? කියන්නකෝ.
මැසේජ් එකක් හරි දාන්න. රයිට්. මනීෂා ක්ලාස් එකකට ගියාද පුතේ? අදද පළවෙනියටමයි. අද පළවෙනියට සර්. අද පළවෙනි එක. සිතුනිගේ. හරි. හැමෝම දානකො මැසේජ් එකක් මට ඒක දැනගන්න ඕනේ ඒක. හරි. එහෙනම් ගොඩක් හොඳයි. රයිට්. එහෙනම් අද දවසේ පුතේ මම ඔයාලට වැදගත් කාරණා කිහිපයක් කියනවා. ඒ ටික හොඳට අහගන්න. සාමාන්‍යයෙන් වෙන ක්ලාස් එකක ආරම්භක සම්මන්ත්‍රණයක් තුල කියවෙන්නේ නැති ඔයාට වැදගත් දේවල් ටිකක් මම සාමාන්‍යයෙන් පළවෙනි දවසේදී මම දරුවන්ට කියනවා. හරි. ඔයා මගේ පන්ති ආවත් නාවත් ඒ ටික අහගෙන ඔයාගේ උසස් පෙළ ගමන ආරම්භ කරන්න. රයිට්. ඉතින් පුතේ ඔයා දැන් 2027 උසස් පෙළ සඳහා වාණිජ්‍ය විෂය ධාරාව තෝරගන්න තමයි අදහස් කරගෙන දැන් ඔන්න ක්ලාසස් වලට සම්බන්ධ වෙනවා. ඉතින් මෙතන සමහර විට ඔයාගේ කැමැත්ත අනුව මේ විෂය ධාරාව තෝරගත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි කලින් මේ වාණිජ්‍ය විෂය ධාරාව හදාarලා කැම්පස් හරි ඉන්නවා නම් එයා කියන්න පුළුවන්. අම්මා තාත්තා සමහර වෙලාවට කියන්න පුළුවන්. හරිද? යාළුවා කරන හින්දා සමහර විට ඔයා වාණිජ්‍ය විෂය ධාරාවට එන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් දේවල් නිසා නොයෙකුත් හේතු පදනම් මත පදනම්ව ඔයාලා කොහොම හරි දැන් වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ කරනවා කියන තීරණය අරගෙන ඉන්නවා. හරිද? රයිට්. එතකොට මම ඔයාට දෙන එකම උපදේශය තමයි ඇත්තටම ඔයා කැමැත්තෙන් නෙමෙයි නම් කොමර්ස් කරන්න හදන්නේ කරන්න එපා. ඔයාගේ කැමැත්ත තියෙන්නේ වෙනත් විෂය ධාරාවක් කරන්න නම් පුතේ ඔයා ඒක කරන්න. මෙතන අම්මලා තාත්තලාත් ඇති මම මේ කියන කතාව අහගෙන කරුණාකර මම මේ දෙමව්පියන්ගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා. රයිට්. Tamanගේ දරුවට උසස් පෙළ එයා කැමති විෂය ධාරාව තෝරගන්න ඉඩ දෙන්න. කෙනෙක් ආර්ට්ස් කරන්න හදද්දී හරි ආර්ට්ස් කරලා වැඩක් නැහැ හරි ඔබ මැත්ස් කරපන් කියලා හරි එහෙම බල කරන්න එපා. ඒ දරුවා සමහර විට ආර්ට්ස් කරලා ලෝයර් කෙනෙක් වගේ වෙන්න කැමති ඇති. ඉතින් අපි ඒකට අවස්ථාව දෙන්න ඕන. හරිද? Tamanගේ හැකියාව. රයිට්? Tamanගේ හැකියාව මත පදනම තමයි මේ A level විෂය ධාරාව පුතේ තෝරගන්න ඕන. ඒ හින්දා අංක 1ට එක හිතේ තියාගන්න අකමැත්තෙන් කිසිම දෙයක් කරන්න එපා. දැන් මට ඕන නම් ඔයාට මේ පළවෙනි දවසේදී කියන්න පුළුවන් කොමර්ස් තමයි හොඳම කොමර්ස් කරන්න අනිවාර්යෙන්. රයිට්? එහෙම නෑ පුතේ. හරිද? මම සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් කරන ගුරුවරයෙක් නෙමෙයි. මං ඇත්ත ඇති සැටියෙන් කතා කරන කෙනෙක්. හරිද? ඒ හින්දා ඔයාලා Tamanගේ කැමැත්ත අනුව මේ දේ කරන්න. එහෙම නැතුව වෙන කාගේ කීමටවත් උසස් පෙළ විෂය ධාරාවන් නම් තෝරගන්න එපා. විශේෂයෙන්ම අම්මලා තාත්තලාට උනත් පුතේ ඒ විෂය ධාරාව තෝරගනිද්දි මැදිහත් වෙන්න බෑ. ඒක ළමයාගේ තීරණයක් වෙන්නම ඕන. නැත්තම් එයා ඒක ආසාවෙන් කරන්නේ නැහැ. වැඩේ අවුල් කරගන්නවා. පැහැදිලිද? රයිට්. ඉතින් මම ඔයාලගෙන් දැන් අහන්නේ නැහැ. ඔයාලා කොමර්ස් තෝරගත්තේ කොහොමද කියලා. හරිද? කොහොම වුණත් දැන් සමහර විට යාළුවත් එක්ක මේ යාළුව කරන නිසා වෙන්නත් පුළුවන්. කොහොම හරි දැන් ඔයා ඒ තීරණේ අරගෙන නම් තියෙන්නේ. දැන් තදින් හිතේ තියාගන්න ඕන මම මේක සාර්ථකව ආරම්භ කරලා සාර්ථක අවසානයක් කරා අරගෙන යනවා කියලා. සාර්ථක අවසානය වෙන්නේ පුතේ ඔයා උසස් පෙළ විභාගයේ හොඳ රෑන්ක් එකක් දාලා Taman ආස කරන විශ්වවිද්‍යාලයට යන එක. රයිට්. එතකොට ඔයාද සම්බන්ධ වුණේ උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවේ වැදගත් විෂයක් විදියට තිබෙන ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ඉගෙන ගන්න. ලංකාවටම ඔන්ලයින් පවත්වන ලංකාවේ හොඳටම උගන්වන ව්‍යාපාර අධ්‍යයන පන්තියට තමයි ඔයාලා අද දවසේ සම්බන්ධ වුණේ. රයිට්. ඉතින් ඔයාට ව්‍යාපාර අධ්‍යයන විෂය උගන්වන ගුරුවරයා කවුද කියලා පුතේ මුලින්ම ඔයාලා දැනගන්න ඕන. ඒක අංක 1ට තියෙන්න ඕන. ඔයාලා යන ගුරුවරයා පිළිබඳ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. මොකද මෑත කාලීනව මේ උපකාරක පන්ති ශාස්ත්‍රය තුල අපි දකිනව නොයෙකුත් ආකාරයෙන් නේද සුදුසුකම් නැති ගුරුවරු පවා ක්ලාසස් කරනවා. සුදුසුකමක් නැහැ.
හරිද? සමහර විට ඒ ගුරුවරයා ඒ තුනක් දාලා කැම්පස් එකකට ගිහිල්ලා නැහැ. ඉතින් එහෙම කෙනෙක්ට දරුවෙක්ව ඒ තුනක් දාලා කැම්පස් එකකට යවන්න බෑ. මොකද එයාට ඒ අත්දැකීම නැහැ. පැහැදිලිද? ඒකට කැම්පස් එකට යන හැමෝම ඩිග්‍රී එක ගන්නෙත් නැහැ, ඉගෙන ගන්නෙත් නැහැ හැමෝම. හරිද? සමහරව විවිධ හේතු හින්දා අධ්‍යාපනය එතනින් නතර කරනවා. ඊට පස්සේ උපාධිධාරියෙක් විදියට බොරු මවාපෑමක් කරනවා. හරිද? එහෙම බෑ. රයිට්. ඔයාට ව්‍යාපාර අධ්‍යයනයේ විෂය උගන්වන මම කවුද කියලා දැනගන්න ඕන. මම ඉන්නේ කොහෙද කියලා දැනගන්න ඕන. මට තියෙන සුදුසුකම් මොනවද කියලා පුතේ දැනගන්න ඕන අංකයකට. රයිට්. ඉතින් මම කෙටියෙන් ඔයාලට මම ගැන කියන්නම්. රයිට්. මගේ නම මේ විද්‍යාව ඔයාලා දන්නවා. කසුන් වීරසේකර මගේ නම. රයිට්. ගාල්ලේ බද්දේගම නගරයේ තමයි මම ජීවත් වෙන්නේ. එතකොට පුතේ 2015 අවුරුද්දේ 2015 අවුරුද්දේ තමයි මම උසස් පෙළ කරේ. 2015 අවුරුද්දේ වාණිජාංශයෙන් මම තෝරගත්තේ ගිණුම්කරණය, accounting, business studies, econ ආර්ථික විද්‍යාව. ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව. මේ කියන විෂයන් තුනට පෙස්සයි එකෙන්ම හරි පළවෙනි පාරෙන්ම ඒ තුනක් දැම්මා මම. ඔයාලට මේ ගැන සැකයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න මම A level result sheet එකත් එවන්නම්. හරි ඒව තහවුරු වෙන්නම කියන්නේ ආ. ඒ තුනක් දැම්මා. ඒ තුනක් දාලා පුතේ මම තේරුණා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට මගේ කැම්පස් එක. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය. සබරගමුව විශ්වවිද්‍යාලයේ පුතේ ව්‍යාපාර කළමනාකරණය ව්‍යාපාර කළමනාකරණය ව්‍යාපාර කළමනාකරණය බිස්නස් මැනේජ්මන්ට් හරි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ අවුරුදු 4ක් කරන ස්පෙෂල් ඩිග්‍රී එක ඉංග්‍රීසි මීඩියම් වලින් අවුරුදු 4ක් කරන ඒ ස්පෙෂල් ඩිග්‍රී එකක් සහිත ගුරුවරයෙක් විදියට තමයි මම මේ වෘත්තියේ නිරත වෙන්නේ. ඒක තමයි මගේ සුදුසුකම. රයිට්. ඉතින් ව්‍යාපාර අධ්‍යයනය ගැන ව්‍යාපාර කළමනාකරණය ගැන A level කාලෙදි ඉඳලා හොඳ රිසල්ට් එකක් දාලා විශ්වවිද්‍යාලය තුල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඩිග්‍රී එක අරගෙන මේ පිළිබඳ මේ විෂය පිළිබඳ පුළුල් දැනුමකින් සන්නද්ධව තමයි පුතේ මම මේ වෘත්තිය කරන්නේ. රයිට්. ඉතින් අපි ඔන්ලයින් ක්ලාසස් පටන් ගත්තේ 2024 බැච් එකේ. රයිට්. 2024 බැච් එකට තමයි මම මුල ඉඳලම A level ක්ලාස් එකක් පටන් ගත්තේ. ඔන්ලයින් පන්තිය. ඉතින් අපි 2024 පන්තියේ සාර්ථකව විභාගයට යනකම්ම ලංකාවේ විවිධ පළාත් වලින් ඒ සම්බන්ධ වුණු දරුවන්ට සාර්ථකව පන්තිය කරා. දැනටමත් 2025 පන්තිය 2025 උසස් පෙළ කණ්ඩායමේ පන්තිය තියරි පන්තිය රිවිෂන් පන්තිය බොහොම සාර්ථකව ඔන්ලයින් එකේ යනවා. රයිට්. මේක මම පුතේ ගාල්ලේ ෆිසිකල් පන්තියක උගන්වන ගමන් දෙන වීඩියෝ එකක් නෙමෙයිනේ. ඒ වෙලාවට දෙන ලයිව් එකක් නෙමෙයි. හරි. මේක මම වෙනමම මගේ ප්‍රධාන පන්තියක් විදියට ඔයාලත් එක්ක හොඳට කතා බහ කරලා කරන ක්ලාස් එකක්. මේ ක්ලාස් එකේ ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. මගේ WhatsApp මගේ පර්සනල් නම්බර් එක දෙන ඕන වෙලාවක ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී උනත් මේ මට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. එහෙම අපි මම ඔයාලා ගැන හොඳට හොයලා බලමින් තමයි මේ ඔන්ලයින් පන්තිය කරන්නේ. එහෙම නැතුව ගාල්ලේ පන්තිය කරත් ඒකේ වීඩියෝ එකක් දැන් ගොඩක් ගුරුවරු එහෙම කරනවනේ. එහෙම කරාට ඔන්ලයින් පන්තියේ ඉන්න ළමයි එක්ක ගැටීමක් වෙන්නේ නැහනේ. හරිද? ඒ නිසා 100%ක් විශ්වාසයෙන් කියන්නේ ඔයාලට අද දවසේ මගේ පන්තිය ගැන විශ්වාසය ඇති කරන්න තමයි මම මේ දේවල් හැම දෙයක්ම කියන්නේ තහවුරු කරලා කියන්නේ. රයිට් මේක මම වෙනමම කරන ප්‍රධාන පන්තියක්. ගාල්ලේ මගේ පන්ති වගේම මේකත් ප්‍රධාන පන්තියක්. හරිද? හරි එකමුතුයි මගේ ඔන්ලයින් පන්තියේ ඉන්න ළමයි මමත් එක්ක. ඉතින් උතේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය උගන්වන්න ඕන්න මට තියෙන සුදුසුකම්. රයිට්. ඉතින් මම ඔයාලට මේ දේවල් නිකන් කියලා හරියන්නේ නැහැ. රයිට්. ආ මේ ඉන්නේ මම. ඔයාටත් පුළුවන් උසස් පෙළ හරියට කරගෙන තමන්ගේ ගෙදර තමන්ගේ අම්මටයි තාත්තටයි පේන්න මෙන්න මේ වගේ ෆොටෝ එකක් තියන්න.
හරි නේද? රයිට්. මෙන්න ලොකු කැපකිරීමක අවසාන ප්‍රතිඵලයක් විදියට අද මේ තැනට මම ඉන්නවා. ඉතින් වාගේ ජීවිතේටත් හීනයක් තියාගන්න මේ වගේ උපාධි ලෝගෝ එකක් මේ වගේ ගාලන්ඩ් එකක් දාගෙන එදා දවස තමන්ගේ අම්මයි තාත්තටයි ලොකු ආඩම්බරයක් ගෙන දෙනවා කියලා. ඒක හිතේ තියාගෙන අපි මේ වැඩේ පටන් ගමු. රයිට්. කොහොම බලන්න දැන් අපේ පන්තිය ගැන විශේෂයෙන්ම මම ගැන විශ්වාසයක් ඇති වුණා නම් අත උස්සන්න රියැක්ෂන් එකක් දෙන්න මට. තව ඔයාට සැකයක් වගේ තියෙනවා නම් පුතේ කැම්පස් එකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඒ ඔක්කොම ටික දෙන්නම්. ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඒ ඔක්කොම පෙන්නන්න. හරි. හීනයක් තියාගෙන ටාගට් එකක් තියාගෙන අපි මේ වැඩේ පටන් ගමු. මම ගිහිල්ලා තින්නේ තැනට හොඳ අත්දැකීම් තියෙනවා. ඔයාවත් අරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. රයිට්. එහෙනම් ඔච්චරයි මම ගැන කියන්නේ රයිට්. මම පළවෙනි දවසේ විතර මේ වගේ දේවල් ටිකක් කතා කරන. එතනින් පස්සේ මං ගැන කතා කර කර ඉන්නේ නැහැ. ඔයාලට උගන්වනවා විතරයි. හරිද පුතේ? රයිට්. වෙලාව අනවශ්‍ය විදියට නාස්ති කරන්නේ වැඩේ හරියට යනවා. රයිට්. ඊළඟට අපි යමු. දැන් ඔන්න වැදගත් ටිකක් කියන්න හදන්නේ පුතේ. A level විෂයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් අපි පොඩි වෙලාවක් අරගෙන කතා කරමු. එතකොට මම පොඩි දේවල් ටිකක් කියන්නම්. ওই ටික ඔයා මතක තියාගෙන ඔයා තෝරගන්න විෂයන් තුන ප්‍රධාන විෂයන් තුන සම්බන්ධයෙන් හරියට තීරණයක් ගන්න. මේක ඔයාට ගොඩක් වැදගත්. අද පළවෙනි දවසේ දැන් වෙන පන්තියකට ගිහිල්ලාව නම් මම මේක කියන්නේ නැහැ. මොකද ඒ විද්‍යාව විෂයන් එහෙම තෝරගෙන විස්තර දැනගෙන ඉන්නේ. අද පළවෙනි දවසේ හින්දා ගොඩක් දරුවන්ගේ ඒ විෂයන් තෝරා ගැනීම පිළිබඳ මම පැහැදිලි කිරීමක් කරනවා. අවශ්‍ය දෙයක් තියෙනවා ලියා ගන්න. හොඳට අහගෙන ඉන්න. ඒ වගේම ඔයාට ඕන ප්‍රශ්නයක් මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. chat එකට දාන්න පුළුවන්. කිසි මවුලක් නැහැ. හරි නේද? හොඳයි. දැන් අපි වාණිජාංශය ගත්තාම වාණිජාංශය ගත්තාම පොතේ අපි A level වලට ප්‍රධාන විෂයන් තුනක් තෝරගන්න ඕන. ඒතර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතේ පවා තියෙනවා වාණිජාංශයේ දරුවෙක් හදාරන්න ඕන ප්‍රධාන විෂයන් තුන තමයි ගිණුම්කරණය, accounting, right? accounting කියන සබ්ජෙක්ට් එක ඔයා කරන්න ඕන ගිණුම්කරණය. ඊළඟට ව්‍යාපාර අධ්‍යයනය අපේ සබ්ජෙක්ට් එක business studies. right? business studies. ඊළඟට ආර්ථික විද්‍යාව ඉකෝන් ආර්ථික විද්‍යාව ඉකොනොමික්ස්. හරි. එතකොට පුතේ මේක මම කියන කතාවක් නෙමෙයි. විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතේම තියෙනවා රජය විසින් නිකුත් කරන. ඔයාලා වෙබ් එකට ගිහිල්ලා බලන්න මම ගෲප් වලටත් දාන්නම්. හරි. කොමර්ස් කරන ළමයෙක්ට තියෙන හොඳම සබ්ජෙක්ට් තුන. ප්‍රධාන සබ්ජෙක්ට් තුන තමයි පුතේ එකට එකක් සම්බන්ධ වෙන. හරි. වැදගත් සබ්ජෙක්ට් තුන තමයි ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව. ඊට අමතරව මේ ප්‍රධාන විෂයන් තුනෙන් ඔයාට කැමති විෂයක් ඇතෑරලා පහළ දීලා තිනවා තවත් විෂයන් කිහිපයක්. හරි. උදාහරණයක් විදිහට මම බහුතරයක් දෙනා ඊළඟට කරන එකක් කියන්නේ ICT. තොරතුරු තාක්ෂණය. එහෙම නැත්නම් තොරතුරු හා sannivedana තාක්ෂණය. තොරතුරු හා sannivedana තාක්ෂණය. තොරතුරු හා sannivedana තාක්ෂණය. හරි. ICT. මෑත කාලීනව යම් ප්‍රවණතාවයක් තියෙනවා සමහර ළමයි මේක විෂයක් ඇතෑරලා IT කරන ප්‍රවණතාවයක් තියෙනවා. ඊට අමතරව පුතේ අපිට ඕන නම් ව්‍යාපාර සංඛ්‍යානය. ව්‍යාපාර සංඛ්‍යානය. අපි කෙටියෙන් කියන ස්ටැටිස්ටික්.
හරි. ව්‍යාපාර සංඛ්‍යානය කියලා ටිකක් මැත්ස් පැත්තට බර වෙච්ච විෂයකුත් තියෙනවා. ඊට අමතරව ප්‍රංශ භාෂාව, රයිට්, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, ওই වගේ විෂයන් ටිකකුත් දාලා තියෙනවා. කැමති නම් වාණිජ්‍ය විෂය ධාරාව තුළ ඒවත් හදාරන්න පුළුවන්. හැබැයි ඒව ගැන කතා කරලා තේරුමක් නැහැ ඉතින්. ඒවා සාමාන්‍යයෙන් අපි කලා අංශේ විෂයන් කියලානේ හඳුන්වන්නේ පුතේ. හරිද? කොමර්ස් කරන කෙනෙක්ට මේ විෂයන් කරන එක නම් ගැලපෙන්නේ නැහැ. ප්‍රංශ භාෂාව ඊට පස්සේ නේද භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඒක ගැලපෙන්නේ නැහැ. හරි. එතකොට දැන් බහුතරයක් ලංකාවේ දරුවෝ ගිණුම්කරණය විෂය අනිවාර්යයෙන්ම කරනවා. ඒක අතාරින්නේ නැහැ කිසිම හේතුවකින්. ඊළඟට වැඩිම ප්‍රමාණයක් ව්‍යාපාර අධ්‍යයනයේ විෂය කරනවා. අ, ආර්ථික විද්‍යාව කියන විෂය ඇතෑරලා IT කරන ප්‍රවණතාවයකුත් තියෙනවා. හරිද? ඔය දැන් IT කරද්දී සමහර වෙලාවට ගුරුවරු එහෙම කියනවා IT කරාම තමන්ගේ රෑන්ක් එක උඩට ගන්න පුළුවන් නේ. IT වලට හොඳ රිසල්ට් එකක් දැම්මහම රෑන්ක් එක උඩට එනවා කියලා එහෙම කියනවා. හරිද? ඔව් එහෙම එකක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් හේතුව කියන්නේ ඇත්තටම ප්‍රධාන හේතුව තමයි පුතේ ICT වලට සාමාන්‍යයෙන් AB රිසල්ට් ගන්න ප්‍රතිශතය අඩුයි. හරි. එතකොට යම් කෙනෙක් මහන්සි වෙලා හොඳ කට්ටක් කාලා IT වලට එකක් ගත්තොත් ඉතින් තමන්ගේ රිසල්ට් එක සාපේක්ෂව ඉහළ යෑමක් සිද්ධ වෙනවා. හරිද? රයිට්. හොඳයි. එතකොට ඔන්න ඔය විදියට පුළුවන් අපිට ප්‍රධාන විෂයන් තුනක් තෝරගන්න. හරි. පැහැදිලිද? එතකොට මම කරේ මේ විෂයන් තුන මම කරපු හින්දා කියනව නෙමෙයි කොමර්ස් කරන කෙනෙක්ට හොඳම විෂයන් තුන තමයි පුතේ මෙන්න මේ විෂයන් තුන accounting business studies and econ. හරිද? ඊට අමතරව ඔයාගේ කැමැත්ත මත ඔයාගේ හැකියාව මත කැමති නම් මේ විෂයන් තෝරගන්න පුළුවන්. හරි? ICT කරන්න පුළුවන්, econ වෙනුවට IC කරන්න පුළුවන්. ওই වගේ තියෙනවා. හරි. ඉතින් මේ මම මීට වඩා ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙතන තියෙන්නේ පුතේ ඔයා තමයි තීරණයක් ගන්න ඕන. ඒ තීරණයක් ගනිද්දි මේ විෂයන් ඔක්කොටම පන්ති යන්න ඕනේ නැහැ. හරිද? එහෙම බලන්න එපා. රයිට්? විෂයන් ඔක්කොටම පන්ති ගිහිල්ලා ටික කාලයක් එහෙම විෂයක් තෝරගන්නවා කියලා ඒව මෝඩ වැඩ ළමයි. අපරාධය ඔයාගේ ගෙදර සල්ලි ටිකක් නාස්ති වෙනවා. එහෙම කරන්න එපා. එහෙම අවශ්‍ය නැහැ. හරි? හරිද? එතකොට මේ විෂයන් තෝරා ගැනීමේ යම් බලපෑම් තියෙනවා නැත්තේ නෑ. උදාහරණයක් විදියට ගත්තොත් දැන් අපි හිතමුකෝ යම් දරුවෙක් ආර්ථික විද්‍යාව කියන විෂය ඇතෑරලා හරි රයිට් යම් දරුවෙක් ආර්ථික විද්‍යාව කියන විෂය ඇතෑරලා පුතේ IT කරා කියලා. එතකොට එයාට තියෙන අවුල තමයි දැන් කැම්පස් එකට ගියාම අපි යන්නේ කළමනාකරන පීඨවලටනේ. මැනේජ්මන්ට් ඩිග්‍රී වලට යන්නේ පුතේ. එතකොට මේ මැනේජ්මන්ට් ඩිග්‍රී වලට ගියාම මැනේජ්මන්ට් ඩිග්‍රී එක ඇතුලේ ආර්ථික විද්‍යාව හා බැඳිච්ච සබ්ජෙක්ට් තියෙනවා. අපි ඩිග්‍රී එක ඇතුලේ ඉකෝන් සබ්ජෙක්ට් තියෙනවා. ඒතරන් එතනදි පොඩි ගැටලුවක් ඇති වෙනවා. හේතුව ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව තමයි කැම්පස් එකේදී එතකොට මේ විෂයන් ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. ඉකෝන් විතරක් නෙමෙයි IT වලට සම්බන්ධ ගොඩක් නැහැ. හරි? දැන් අපිට software development ඒ වගේ දේවල් නැහැ. right? සාමාන්‍යයෙන් තොරතුරු හා sannivedana තාක්ෂණය පිළිබඳ සබ්ජෙක්ට් දෙකක් හෝ තුනක් ඩිග්‍රී එකකට මේ ICT පැත්තෙනුත් තියෙනවා. ඒවා ගොඩක් බරපතල නෑ. හරිද? ඒ කියන්නේ A level තරම්වත් සංකීර්ණ නෑ ඇත්තම කතාව. හරිද? right. එතකොට අන්නේ කියපු බලපෑම තියෙනවා දැන් යම් කෙනෙක් IT තෝරගන්න ගියොත් ආර්ථික විද්‍යාව කියන එක ගැන කිසිම දැනුමක් නැතුව තමයි කැම්පස් එකට යන්න වෙන්නේ. එතකොට ඔයා කැම්පස් එකේ ඉංග්‍රීසි මීඩියම් වලින් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ලොකු බරක් දරන්න සිද්ධ වෙනවා. ආර්ථික විද්‍යාව කියන විෂය කැම්පස් එකේදී ඔයාට අධ්‍යයනය කරන්න. පැහැදිලිද? සාමාන්‍යයෙන් දැන් මට හොඳ අත්දැකීම් තියෙනවා. මමත් එක්ක කැම්පස් එකේ ඉඳපු යාළුවා ඌ IT කරලා තින්නේ. ඉතින් ඉකෝන් ගැන යා මගෙන් තමයි අහගත්තේ ඉකෝන් වල. හරි. එහෙම එකක් තියෙනවා. රයිට්. එහෙම නැත්නම් බහුතරයක් දරුවෝ කරනවා මේ තුන A level විෂය ධාරාවට කරලා ඒ ගමන්ම Tamanගේ මේ IT දැනුම වර්ධනය කරගන්න මොකක් හරි පාඨමාලාවක් වෙනමම හදාරනවා. දැන් ඔයාලට මේ කාලේ දුන්නත් පුළුවන් නේ. හරි. ඔයාලට මේ කාලේ දුන්නත් පුළුවන් ඉස්කෝලේ පටන් ගන්නෙත් නැහැ. එහෙනම් ඔයාලට IT දැනුම හදා ගන්න පුළුවන්. IT කියන එකේ මම දකින්නේ ප්‍රැක්ටිකල් පැත්ත තමයි ගොඩක්
තියෙන්න ඕනේ. ඒ භාවිතය තියෙන්න ඕන. හරිද? ඉතින් තව බලපෑම් තියෙනවා පුතේ. ඔයා ඉකෝන් ඇතෑරියොත් ඉකෝන් ඇතෑරලා ICT කරොත් ඔයාගේ රෑන්ක් එක අනුව කැම්පස් වල සමහර උපාධි පාඨමාලාවන් වලට ඉල්ලුම් කරන්න බැරි වෙනවා. කියන්නේ ආර්ථික විද්‍යාව A level වල හදාarලා තිබිය යුතුයි ඒ උපාධි වලට අපි ඉල්ලුම් කරද්දී. හරිද? විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව පැත්තෙන් ඔයාට උපාධිධාරියෙක් වෙන්න පුළුවන්. දැන් මම ව්‍යාපාර කළමනාකරණය. ඔයාට ආර්ථික විද්‍යාව පැත්තෙන් උපාධිධාරියෙක් වෙන්න පුළුවන්. ඉතින් ඉහළ රැකියා අවස්ථා ලැබෙනව පුතේ මේ ශේෂ්ත්‍රවල. නේද? දැන් විශේෂයෙන්ම මේ මහා බැංකුව, ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය පද්ධතියේ රැකියා අවස්ථාවලට ආර්ථික විද්‍යාව කියන දැනුම අනිවාර්යෙන් තියෙන්න ඕන. ඔයාට IT කරොත් ICT පැත්තෙන් තියෙන ගොඩක් නැහැ. ICT පැත්තෙන් තියෙන කොමර්ස් කරපු කෙනෙක්ට ICT පැත්තෙන් තියෙන උපාධි පාඨමාලා කිහිපයකට ඉල්ලුම් කරන්නත් හැකියාව ලැබෙන යුතු. දෙපැත්තම තියෙනවා. හරිද? වාසි අවාසි දෙපැත්තෙම තියෙනවා. ඉතින් ඒ නිසා රයිට් ඒ නිසා පුතේ ඔයාගේ තීරණය මත තමයි හැම දෙයක්ම යපෙන්නේ. කවුරුවත් කිව්වට හරිද? කවුරුවත් කියපු පළියට එහෙම තීරණ ගන්න යන්න එපා. මම ඔයාට තීරණයක් ගන්න බල කරේ නැහැ. මම දන්න දේවල් ටිකක් තමයි ඔයාලට කිව්වේ. හරිද? ගුරුවරයා විදියට ඔයාලට හොඳ මඟ පෙන්වන්න විදියට දන්න දේවල් ටිකක් කිව්වා. ඔයා ගන්න තීරණේ ඒ තීරණය ගන්නකොට මෙන්න මේ වැරදි ටික කරන්න එපා. එකක් තමයි අරන ඔය අයියලා අක්කලාගේ ටියුට් ගෙදර අරගෙන ඇවිල්ලා ඒව ටිකක් බලලා මම මේ විෂය කරනවා කියලා තීරණ ගන්න යන්න එපා. ඒක කොහොමත් කරන්න බෑනේ ළමයි. ඔයාට ওই විෂයන් වල තියෙන ඒවා තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පරණ ටියුට් අරගෙන ඇවිල්ලා එහෙම බලලා තේරුමක් නැහැ. හරිද? අනිත් එක දැන් අපි හිතමු කොන්න මනීෂට IT කරන්නමයි ඕන. ඔයා IT කරපු අයියා කෙනෙක්ගෙන් අක්කා කෙනෙක්ගෙන් හරි අහනවා. ඒ කෙනා ඔයාට කියනවා ඕක අමාරුයි කියලා කරන්න එපා කියලා. හරිද? එහෙම කිව්වත් ඔයා 100%ක් ඒක එකවරම පිළිගන්න එපා පුතේ. ඔයා පොඩ්ඩක් බලන්න එක්ක ඔය අයියට අක්කට රිසල්ට් එකක් තියෙනවද? අවදාවත් ඒකක් දාපු කෙනෙක් එහෙම දෙයක් කියන්නේ නැහැ නේ මේක අමාරුයි කියලා නේ. දැන් මම කියනවා විෂයන් ඔක්කොම අමාරුයි. අපි හරියට කරේ නැතොත් විෂයන් ඔක්කොම අමාරුයි පුතේ. අපි ඕනම විෂයක් හරියට මුලින් ඉඳන් පිළිවෙලට කරොත් ඒ විෂයන් ටික අපිට මාරම ලේසි. ඕක තමයි කතාව. පැහැදිලිද? රයිට්. එතකොට මේ දාන බලන් chat එකට දැන් ඔයාලා අදහස් කියන්නේ දැනට තීරණයක් අරගෙන ඉන්නවා නම් මොකද්ද තෝරගත්ත විෂයන් තුන එහෙම නැත්නම් තව මොනවා හරි ඔයාලට මගෙන් දැනගන්න තියෙනවා නම් මේ සම්බන්ධයෙන් මේ වෙලාවේ මම පොඩි වෙලාවක් දෙනවා chat එකට දාන්න මම එකින් එක උත්තර දෙන්නම්. ඊළඟ මාතෘකාවට යන්න කලින් අපි මේ ටික පොඩ්ඩක් කතා කරලා නිරවුල් කරගමු ගැටලු තියෙනවා නම්. chat එකට දාන්න බලන්න ඔයා තෝරගත්ත විෂයන් ටික සහ වෙනත් ගැටලුවක් තියෙනවා නම්. හරි. accounting BS econ BS accounting ICT econ accounting BS right okay. මනීෂා IT තෝරගෙන ඉන්නේ. හරි. ඔව් සර්. right. O level IT කරාද? ඔව් සර් කරා. හරි. ප්‍රශ්නයක් නැහැ. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම විෂයක්ම වැදගත්. කොහොම වුණත් අපිට හැම විෂයකටම මහන්සි වෙලා හොඳ රිසල්ට් එකක් දැම්මොත් කැම්පස් එකට යන්න පුළුවන්. තේරුණානේ? ඕකේ. එහෙනම් මම ඒ සම්බන්ධයෙන් වැඩිපුර කතා කරන්නේ නැහැ. දැන් ඔයාලා කරන්න ඕන විෂයන් ටිකත් හරියටම තීරණය කරගෙන ඉන්න හින්දා මේ මාතෘකාව ඇතිනේ. හරි. තව මොනවා හරි මේ සම්බන්ධයෙන් ඔයාලට කතා බහ කරලා තීරණයක් ගන්න ඕන නම් පුතේ අනිත් ඔන්ලයින් පන්තින වගේ නෙමෙයි. ඕනම වෙලාවක මට මැසේජ් එකක් දාන්න. අපි කතා කරලා හරි තීරණයක් ගමු. හරි? රයිට්. මම කොච්චර කාර්යබහුල වුණත් මගේ ඔන්ලයින් පන්තියේ ඉන්න ළමයි ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. නිතරම එයාලත් එක්ක කතා බහ කරලා තිනවා. එයාලට දෙන්නෙත් මගේ පර්සනල් නම්බර් එක. රයිට්. ඒ හින්දා ඔයාට ඕන ගැටලුවක් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම හොඳ පන්තියකට තමයි අද දවසේ ඔයා සම්බන්ධ වුනේ.
සමහර විට අහඹු ලෙස ඔයා මොකක් හරි ලින්ක් එකක් හරි යාළුවෙක් කියවපු එකක් හරි දැකලා වෙන්න පුළුවන් අද අපේ පන්තියට ආවේ. හැබැයි ඔයාට හම්බ වුණේ ලැබෙන්න තියෙන හොඳම ක්ලාස් එක. ඒක තේරෙන්නේ අනිත් යාළුවෝ යන ක්ලාස් එක සංසන්දනය කරලා අපේ ක්ලාස් එකේ වැඩසටහනත් යද්දි ගොඩක්ම තේරෙන්නේ එතකොට. හරිද? රයිට්. එහෙනම් මේ ටික හරිනේ. හොඳයි. දැන් ඔයා දන්නවද A level වලට ඔයාලට විෂයන් කීයක් තියෙනවද? ඒ කියන්නේ උසස් පෙළට ඔයාලට papers කීයක් තියෙනවද? 3යිද? ආලමයි 3යිද? නෑ. ඔයාලට තියෙනවා පුතේ උසස් පෙළට papers 5ක්. හරි? right papers 5ක් තියෙන අවසානයේදී. ඒ කියන්නේ ප්‍රධාන විෂයන් 3. ඔයා තෝරගන්න මෙන්න මේ ප්‍රධාන විෂයන් 3 තමයි පුතේ කැම්පස් යන ඔයාගේ රෑන්ක් එකට තීරණය වෙන්නේ. ඔයාගේ රෑන්ක් එක තීරණය වෙන්නේ එහෙම නැත්නම් ඉසෙට් ස්කෝර් එක හැදෙන්නේ මේ ප්‍රධාන විෂයන් 3න්. හරිද? ඊට අමතරව අපිට තියෙනවා ඉංග්‍රීසි පේපර් එක. සාමාන්‍ය ඉංග්‍රීසි. ඉංග්‍රීසි. හරිද? ඊළඟට අපිට තියෙනවා සාමාන්‍ය පොදු පරීක්ෂණය කියලා තවත් පේපර් එකක්. සාමාන්‍ය පොදු පරීක්ෂණය. සාමාන්‍ය පොදු පරීක්ෂණය. සාමාන්‍ය දැනුම. හරි සාමාන්‍ය දැනුම. රයිට්. නමුත් අසාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් මේක සමත් වෙන්නත්. දැන් මෙතන වැදගත් දෙයක් තියෙනවා. මේවා සාමාන්‍යයෙන් අය ආරම්භක සම්මන්ත්‍රණවල කතා වෙන්නෙම නැති දේවල්. මට මුල්ම දවස්වල මේවා දැනගන්න ඕන පුතේ. හරි. දෙයක් වැරදුනහම අපි මේ ගැන කතා කරලා වැඩක් නැහැ. හොයලා බලලා වැඩක් නැහැ. අපි ගුරුවරු විදියට හරිම මඟ පෙන්වීම ඔයාලට දෙන්න ඕන. රයිට්. මේ බලන්නකෝ. එතකොට ඔයා ඉංග්‍රීසි වලටත් මහන්සි වෙන්න ඕන. මුල් කාලේදී. ඔයාට අන්තිම කාලේදී නම් සාමාන්‍යයෙන් වැඩි බරක් දෙන්න වෙන්නේ නැහැ. උනාට තමන්ගේ ඉංග්‍රීසි දැනුම A level කාලෙදී නැති වෙන්න දෙන්න එපා. ඒක භාවිතා කරන්න නිතරම. හරිද? රයිට් පොතක් කියවන්න පත්තරයක් බලන්න ඒක වෙන්න ඕන දෙයක්. හේතුව තමයි ඔයාලා මේ සිංහලෙන් ඉගෙන ගන්න අවසාන අවුරුදු දෙක තමයි මේ තියෙන්නේ. එතනින් පස්සේ ඔයා අධ්‍යාපනයේ ඉහළට යද්දී පුතේ රැකියාවක් කරද්දී ඔයාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සියලුම දේවල් කරන් තියෙන්නේ. දැනට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම සියලුම කළමනාකරන උපාධි ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි තියෙන්නේ. ලෙක්චරර්ස්ලා ඇවිල්ලා ලෙක්චර් එක කරන්නෙත් ඉංග්‍රීසි වලින්. පේපර් තියෙන ඉංග්‍රීසි වලින් ප්‍රසන්ටේෂන් කරන්නත් ඕන ඉංග්‍රීසි වලින්. ඒ හින්දා පුතේ මේ ඉංග්‍රීසි හදාගන්න. හරිද? ඉංග්‍රීසි හදාගන්නවා කියලා කියන්නේ ඇත්තටම මේ A level පේපර් එකට හොඳ රිසල්ට් එකක් දානවා කියන එක නෙමෙයි. නිතරම මේ විෂය ඔයා හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරිද? ඒක ගැන අපි ටිකක් වෙනම කතා කරමු. එතකොට අපි කැම්පස් යන්න පුතේ බලපානවා මෙන්න මේ සාමාන්‍ය පොදු පරීක්ෂණය කියන පේපර් එක. හරිද? දැන් අපේ රෑන්ක් එක තීරණය වෙන්නේ මේ තුනෙන්. මේ කැම්පස් යන්න අපිට බලපානවා මෙන්න මේ සාමාන්‍ය පොදු පරීක්ෂණය. මොකක්ද දන්නවද මෙතන තියෙන එක? අපි හිතමුකෝ පුතේ ඔයා 2027 උසස් පෙළ විභාගයට මේ ප්‍රධාන විෂයන් තුනටම A3යි. ඔයාට A3ක් තියෙනවා. ඔයාගේ රෑන්ක් එක දිවයිනේ ප්‍රථමයා. දිවයිනේ ප්‍රථමයා. ඔයා ලංකාවේ පළවෙනියා පුතේ කොමර්ස් වලින්. හරි? ඒ තැනට යමු අපි. ඒ තැනට යන්න පුළුවන් ඔයාලට. රයිට්? ඒක මේ සදාකල් සිහිනයක් නෙමෙයි. මේ තැනට යන්නෙත් ඔයා වගේම කෙනෙක්. ඉතින් ඔයා උත්සාහ කරන්න ඕන මමත් කවදා හරි ඒ තැනට යනවා කියලා. එහෙමයි අපි මේ වැඩේ පටන් ගන්නවා. හරිද? රයිට්. එතකොට පුතේ අපි හිතමු ඔයා ලංකාවේ පළවෙනිය කියලා. ඔයාට මෙන්න මේ සාමාන්‍ය පොදු පරීක්ෂණයට තියෙන ලකුණු 20යි. මේක ගොඩක් ළමයි අර ආවට ගියාට ලියන්නේ නිකන් ඔහේ ලියන්න අර තියෙන හින්දා ගිහිල්ලා ලියලෙනෝ. හැබැයි ඇත්තටම දන්නේ මේකට අවමය ලකුණු 30ක් ගන්න ඕනේ කියලා. හරිද? මේකට පුතේ අවම ලකුණු 30ක් ගන්න ඕන. මොන මතක තියාගන්න. හරිද? දැන් මේ මට මතක දැන් මතක විදියට ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ කියන්නේ 2022 A level batch එක හෝ 23 ගනිද්දී මේ ගාල්ල දිස්ත්‍රික්කයේ රෑන්ක් එක 60 ගණන් වගේ තියෙන දරුවෙක් ඉන්නවා. රයිට් මගේ පන්ති නම් නෙමෙයි ආවේ. දරුවෙක් ඉන්නවා. යාට A3යි.
ඒ වුණාට පළවෙනි පාර කැම්පස් යන්න බැරි වුණා. හේතුව මේ සාමාන්‍ය පොදු පරීක්ෂණයේට ඒ ගන්න ඕන අවම ලකුණු ගන්න බැරි වුණා. එයාට ඊළඟ අවුරුද්ද බැච් එකත් එක්ක එක්සෑම් කරලා තමයි. ඒ කියන්නේ මේ පේපර් එක විතරයි. හොඳේ. ආයි ඔක්කොම ටික ලියන්න ඕනේ නැහැ. ඊළඟ අවුරුද්දේ මේ පේපර් එක ලියලා කලින් අවුරුද්දේ තමන්ගේ තියෙන රෑන්ක් එකෙන් කැම්පස් යන්න වෙන්නේ ඒ විදිහට. ඒ විදිහට තමයි යන්න වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මේවා දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්. ඔයා මේක කලින් දැනගෙන හිටියේ නැහැනේ. අදනේ දැනගත්තේ මෙහෙම එකක්. හරි. එහෙනම් අනිවාර්යෙන් පුතේ අවමේ ලකුණු 30ක් ගන්න ඕන. රයිට්. ඉතින් මේවට ක්ලාස් නැහැ. හොඳේ මේවට ක්ලාස් යන්න අවශ්‍ය නැහැ. එහෙම එතනම ක්ලාස් නැහැ මේවට. පොඩ්ඩක් ඉතින් අර සාමාන්‍ය දැනුම ඉතින් නේ. ලෝක ඉතිහාසය, ලංකාවේ ඉතිහාසය, පොඩි පොඩි ගණිත කර්ම ඔය වගේ ටිකක් තියෙනවා. රයිට්. ඉතින් ඒකේ පාස්ට් පේපර් දෙක තුනක් අපි විභාගයට කලින් කරලා ගියාම ලකුණු 30ක් නම් ගන්න බැරි වෙන්නේ නැහැ ඉතින්. හරි. අර නොසැලකිලිමත් කම හින්දා මෙහෙම එකක් දැන් දන්නේ නැති නිසා සමහර වෙලාවට මේ පේපර් එකේ තරම් උනන්දුවෙන් ලියන්නේ නැහැ. ඒ හින්දා ලකුණු එන්නේ නැහැ. දැන් අපිට ටිකක් දුර රෑන්ක් එකක් ආවා කියලා මුල් දිස්ත්‍රික්කේ මුල් රෑන්ක් නැතුව ටිකක් දුර රෑන්ක් එකක් ඇවිල්ලා දැන් ඔයාලට chance එකක් තියෙන මේ ටිකක් දුර කැම්පස් එකක හරි කෝස් එකක් කරන්න. ඩිග්‍රී එකකට ඔන්න සුදුසුකම් ලබන්න හැකියාව ඇවිල්ලා තියෙනවා. හැබැයි පොදු පරීක්ෂණේ ලකුණු බැලුවෙන් පස්සේ ලකුණු නැහැ. ඉතින් අර එහෙම හම්බෙන chance එකකටවත් ඇප්ලයි කරගන්න බැරි වෙනවා. හරිද? රයිට්. අත උසන් මේක මතකයින් නේද දැන්? මේවා හැමදාම කියන්නේ නැහැ හොඳේ. ආයි විභාගෙට යද්දී නම් පොඩ්ඩක් මතක් කරලා යවන විතරයි. දන්නේ නැති කෙනෙක්ටවත් මේක කියලා දෙන්න. ඒක පැහැදිලිද පුතේ? ඔයාලා Zoom එකෙන් මේ මත උස්සන්නේ රියැක්ෂන් දාන පොඩ්ඩක් ඉගෙන ගන්න. හරි. රයිට්. එහෙනම් ඔන්න එහෙනම් මතක තියාගන්න අපිට A level විභාගයේදී පුතේ පේපර් 5ක් තියෙනවා. හරිද? රයිට්. ඊළඟට ඔය JIT කියලා එකක් තියෙනවා. මේක මම කතා කරන්නේ මේක සාමාන්‍යයෙන් අවුරුද්දේ මැදදී වගේ ඔය පාසලෙන් තියන්නේ. පාසලෙන් විභාගෙ දාද්දි JIT GIT. හරි? සාමාන්‍ය තොරතුරු තාක්ෂණය කියලා මේ පේපර් එකක් තියෙනවා. ඒක නම් කැම්පස් යන බලපාන්නේ නැහැ. හරි. එහෙනම් මම හිතනවා මේ සම්බන්ධිනුත් ඔයාට ඔන්න වැදගත් කරුණු ටිකක් අද දවසේ දැනගත්තා. හොඳයි. අපි එහෙනම් දැන් අපේ විෂය සහ අපේ පන්තිය ගැන ඒ අදාළ කරුණු ටික සාකච්ඡා කරමු. හරි නේද? රයිට්. දැන් එහෙනම් ගන්න පොතේ CR පොත. CR පොතක් නැත්නම් CR පොතක් තියාගන්න පන්තියේ හෝම්වර්ක් කරන්න ඕන වෙනවා. හරි. ලොකු එකක් ගන්න එපා. සාමාන්‍ය පිටු 120ක වගේ එකක් ගන්න. කොටු රූල් නෙමෙයි තනි රූල් නා. හරි. දැන් CR පොතේ උඩින්ම ලියන්න රයිට්. පළවෙනි පිටුව පෙරලන්. පළවෙනි පිටුව පෙරලලා CR පොතේ උඩින්ම ලියන්න පුතේ. මෙන්න මේක ලියන්න ඕන. හරිද? ඔහොම ඉන්න මම ලියනකම් 2027 උසස් පෙළ විභාගයේ 2027 උසස් පෙළ විභාගයේ වාණිජ අංශයේ ඔයාට වාණිජ අංශයෙන් යන්න පුළුවන් ඉහළම රෑන්ක් එක තමයි පුතේ දිවයිනේ ප්‍රථමයා. දිවයිනේ ප්‍රථමයා 2027 උසස් පෙළ විභාගයේ වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථමයා. රයිට්. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාගේ නම මේ ඇඩ් මේක ඔයාගේ ජීවිතයේ A level පටන් ගන්න පළවෙනි දවසේ නෑ ගිහිල්ලා ಅದೆಲ್ಲ ಬಿಲೆ රයිට්. හරිද? ඔයා
ගේ A level ජීවිතේ වා මේක පටන් ගන්න පළවෙනිම දවසේ දැඩි අරමුණක් පුතේ හිතේ තියාගන්න ඕන. ඔයා O level වල මොන විදියට වැඩ කරත් O level වල දක්ෂයෙක් වුණත් අදක්ෂයෙක් වුණත් A level වලට ඒක වැඩක් නැහැ. හරිද? ඔයාට O level කාලේ තමන්ගේ අතින් සිදුවෙච්ච අඩුපාඩු හඳුනගෙන සාර්ථක ගමනක් ආරම්භ කරන්න පුළුවන් උසස් පෙළ විභාගෙදී. මොකද මේක තමයි අපේ ජීවිතයේ පුතේ වැදගත්ම විභාගය. උසස් පෙළ විභාගය. අපේ ජීවිතේ හැරවුම් ලක්ෂය. අපිට යන්න පාත් එකක් හදලා දෙන්නේ. නිශ්චිතව ගමන් කරන්න අපිට මේ මාර්ගයක් හදලා දෙන විභාගය තමයි උසස් පෙළ විභාගය. එහෙම නැත්නම් ශිෂ්‍යත්වයවත් සාමාන්‍ය පෙළවත් නෙමෙයි. සාමාන්‍ය පෙළ විභාගය ඔයාට ඕන ඇත්තටම උසස් පෙළට සුදුසුකම් ලබන්න. උසස් පෙළ ඔයාට ඕන වෙන්නේ Tamanට ඉදිරියට යන්න පුළුවන් Taman ආස කරන විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න. මම කියන්නේ A level වල ඒ තුනක් දැම්ම කියලා හොඳ රැකියාවකට යන්න පුළුවන් කියලා. හරි? ඒක සෑම විෂය ධාරාවකටම අදාළයි. රයිට්? මම දැක්ක දැන් ওই මේ දවස්වල මේ මම හිතන්නේ භෞතික විද්‍යාව හරි මොකක් හරි ওই මැත්ස් වලට හරි මැත්ස් වල සබ්ජෙක්ට් එකක් කරන ජනප්‍රිය ගුරුවරයෙක් කියනවා කොමර්ස් කරලා ඒ කියන්නේ කොමර්ස් කරන ඒ තුන වැඩක් නැහැ කියනවා. ඊට වඩා වටිනවා කියලා මැත්ස් කරන ගන්න S3. මොකටද? මැත්ස් කරලා S3ක් අරගෙන මං අහන්නේ මොකටද? කැම්පස් යන්න පුළුවන්. හොඳ රැකියාවන් හම්බ වෙනවද නැහැ. දැන් තරඟකාරීත්වය වැඩි පුතේ. එහෙම ඒ කතාව හරි ඒ සර්ලගේ කාලේ. මීට අවුරුදු 20කට 30කට විතර කලින් නම් අවුලක් නැහැ. දැන් හැමතැනකම තරඟය තියෙනවා. දැන් ඒ නමයක් දැම්මත් O level වල ඒක තරම් අර මා ලොකු දෙයක් කියලා සලකන්නේ නැහැ. තරඟකාරීත්වය වැඩි. දැන් ඒ නමයව ගන්න වැඩි. තේරුණාද? ඒ නිසා මම ඔයාලට කියන්නේ තමන්ගේ ජීවිතේ මොනවා හරි පසුතැවීම් තියෙනවා නම් ඒව දැන් අමතක කරන්න. හරිද? ඒව උසස් පෙළට ගාව ගන්න එපා. මේ වැඩේ සුබවාදීව දැඩි අරමුණක් හිතේ තියාගෙන පුතේ පටන් ගන්න. මම කොහොම හරි මගේ ටාගට් එකට යනවා. රයිට්? ඔයා කොහොම හරි ඔයාගේ ගෙදරත් මේ වගේ ෆොටෝ එකක් හැමෝටම පේන්න. ඔයාට හොඳ සමාජීය තත්වයක්, ඔයාට හොඳ වටපිටාවක්, රැකියාවක් හොයාගන්න දේශපාලඥයින් පස්සේ දුවන්න ඕනේ නේද? මේ වගේ හීනයක් තියාගන්න. එතකොට ඔයාලා මේ වගේ තැනකට යන්න A level වල ඔයාට තියෙන්න ඕන ලොකු ටාගට් එකක්. රයිට්? A level වල පුතේ තියෙන්න ඕන ඔයාට ලොකු ටාගට් එකක්. මෙන්න අපිට A level කරලා යන්න පුළුවන් ඉහළම තැන. අපි නිතරම try කරන්න ඕනේ යන්න පුළුවන් ඉහළට. එතකොට අපි යම් හෝ තැනක හරි නතර වෙයි. පැහැදිලිද? ඔයා නිකන් දිස්ත්‍රික්කෙන් 300 වගේ ටාගට් එකක් තියාගත්තොත් මං අඩුව මගේ දිස්ත්‍රික්කෙන් 300වත් වෙනවා. කොහොමද පුතාලගේ දිස්ත්‍රික්කේ දාන්න පොඩ්ඩක් මැසේජ් එකක් මට chat එකට දාන්න ඉක්මනට. ගාලේ දරුවෙක් නම් ඉන්න මං දැනුවත්ව. ඔයත් ගාලේද? හරි. රයිට් පුතේ. එතකොට ඔයාගේ ටාගට් එක නිකන් දිස්ත්‍රික්කෙන් 300 වගේ. එහෙම ටාගට් හරියන්නේ නැහැ. හරිද? මං කිව්වා O level කාලේ ඔයා කොහොම වැඩ කරත් ඔයාට සමහර විට ඒ දෙකක් වෙන්න පුළුවන් එන්නේ. රයිට්? ඔයාට එක එකක් ගන්න නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. කමක් නැහැ. අපි වැඩ කරපු විදිය යනවනේ. දැන් අපි ඒකට වරි වෙලා වැඩක් නැහැ පුතේ. අපි ඒක ගැන කනගාටු වෙලා තේරුමක් නැහැ. දැන් ඒක අමතක කරන්න. ඒක ඔයාගේ ජීවිතයේ අතීතයේ සිදුවෙච්ච දෙයක්. ඒක දැන් අපිට ආපහු හරි ගස්සන්න බෑ. හැබැයි මෙන්න අපිට අපේ අනාගතේ හදාගන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. එහෙනම් ඒක ඔයාට ආරම්භයකුත් තියෙනවා. මැදින් පටන් ගන්න දෙයක් නැහැ. පළවෙනි තැන ඉඳලා මූලික තැන ඉඳලම පටන් ගන්න තියෙනවා. එහෙනම් අර කරපු අඩුපාඩු සියල්ල පැත්තකට දාලා සුපිරි ගේමක් ගහන්න ලෑස්ති වෙන්න. මෙන්න ඔයාට යන්න තියෙන ඉහළම තැන. හරිද? රයිට්. එහෙනම් පොතේ මුල් පිටුවේ මේක ලස්සනට ලියා ගන්න. රයිට්. මෙතනට තමන්ගේ නම දාගන්න. ඔයා තමයි මෙතනට යන්න ඕන. රයිට්. ඔයා තමයි එතනට යන්න ඕන. තමන්ගේ නම දාගන්න. මම ලියන්නම් එක නමක්. දැන් මේ දරුවේ නම ලිව්ව කියලා අනිත් අය තරහ වෙන්න එපා. හොඳේ මම නමක් ලිව්වේ ලියන්න ඕන විදියට එන්න. රයිට්. මේක ලියා ගන්න පුතේ.
මේ ටාගට් එක අනිවාර්යෙන් තියෙන්න ඕන අපිට ඉස්සරහට යන්න නම්. 2027 උසස් පෙළ විභාගයේ වාණිජාංශයේ ලංකාවේ ප්‍රථමයා. එක වෙන්න කාටවත් එතනට යන්න දෙන්නේ නැහැ. මම තමයි එතනට යන්නේ. මම ඔයාලට මේ හෙන හීන ලෝකයක් පෙන්නනව නෙමෙයි පුතේ. සිහින ලෝකයක් පෙන්නනව නෙමෙයි. හරිද? මේක තමයි ඇත්ත කතාව. අපිට මේතනට try කරන්න ඕන. මේකෙන් දාන්න පුළුවන් ඉහළම රෑන්ක් එකයි බැරිද? ඉතින් ඔයා වගේම ඔයාගේ වයසේ තියෙන ඔයා කන බොන දේවල්ම කන නේ. ඔයාට වගේම මොලයක් තියෙන කෙනෙක් නේ මෙතනට යන්නේ. ඔයා ඉගෙන ගන්න විෂය නිර්දේශයම තමයි. අපේ කැපකිරීම මත තමයි මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. හරි? උපතින් මේ දක්ෂතාවය තියෙන්න ඕනේ නැහැ. අපි කැපකීමෙන් ඉගෙන ගන්න ඕන. ප්ලෑන් එකකට ඉගෙන ගන්න ඕන. රයිට්. ලියාගන්න මේක ලස්සන්ට. දැන් කොලේ එක නම් ලියන්නේ කොලේ දන්ට දාගෙන ලස්සන්ට පොතක් ගාගෙන ඉස්සරහ ලොකුවට මේක ලියලා තියක්. හරි පුතේ. ලිව්ව නේද? හරිනේ? අත උස්සන්න පුතේ. හරි නේද? දැන් ඔයාලා මට එහෙම මේ ඉස්සරහට ක්ලාස් එකේ ඉද්දිත් පුතේ ඔයාලගේ පැත්තෙන් අර රියැක්ෂන් එකක් දෙන්න හොඳේ. මයික් එක ඔන් කරලා හරි සර් එහෙම කතා කරන්න මාත් එක්ක. අර වෙන පන්තිවල වගේ කතා කරන්න බැරි ප්‍රශ්න අහන්න බැරි එහෙම කරලා නැහැ. Zoom එකේ උපරිම නිදහස ඔයාලට දීලා තියෙන්නේ. ඕන දෙයක් අහන්න පුළුවන්. රයිට් හරි නේද? හරි හරි. එහෙමයි. රයිට් පුතේ මේ අහන්නකෝ. මේක ඔයාට ඇත්තටම නිතරම පේන්න තියෙන්න ඕන. මේක මේ ටාගට් එක අපිට නිතරම පේනකොට වෙන දේවල් අපිට කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා මේ ගේම් එකේමයි ඉන්නේ. ඒ නිසා මම ඔයාලට යෝජනාවක් විදිහට කරනවා මම බල කරන්නේ නැහැ. යෝජනාවක් විදිහට කරනවා. හරිද? කලින් අවුරුදු ළමයිනුත් අදටත් මේ වැඩේ කරා. ඒ කියන්නේ අද මේ වෙනකොටත් එයාලගෙන් ඇහුවොත් පොතේ කෝ එයාලගේ ටාගට් එක කියලා හැමෝම මට පෙන්නනවා.
මේක ඔයාගේ පොත් මේසේ ගහ ගන්න ලොකුවට. හරි. ඔයාගේ මත් අකුරෙන් print කරන්න එපා. ඔයාගේ මත් අකුරෙන් ලස්සනට ලියලා හරිද? සමහර ළමයි ඔය උපාධි මොකක් හරි ඉන්නේ ඒ ලෝගෝ උපාධි ෆොටෝ එකක් එහෙම දාලා ලස්සනට තමන්ගේ පොත් මේස ඉස්සරහා මේක ගහලා තියා ගන්නවා. ඒ ටාගට් එකට යන්න. නිතරම ඔයාට වැඩ කරන්න ගන්නකොට මේක පේනවා එතකොට. හරිද? කාමරේ ඉද්දි උනත් පොත් මේස ළඟ ඉඳ විවත් ඔයාට පේනවා මම වැඩ කරන්න ඕනේ. එතකොට ඔයාට කම්මැලි හිතෙන්නේ නැහැ, ඔයාට නිදා ගන්න හිතෙන්නේ නැහැ. මොකද ඔයාට තියෙනව ලොකු ටාගට් එකක්. ඒ හින්දා දැන් සමහර ළමයින්ට මම කියනවා එහෙනම් බිත්තියේ මේක අලව ගන්න, පොත් මේස ඉස්සරහා අලව ගන්න. ඒකේ ෆොටෝ එකකුත් මට දාන්න. හරිද? ඉතින් මම ඔයාලට බල කරන්නේ නැහැ. හැබැයි එහෙම ටාගට් එකක් තියාගන්න එක හොඳයි. එතකොට අම්මා තාත්තා උනත් ඔයාට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා පුතේ. රයිට්? ඔයාට සමහර වෙලාවට ගෙදර ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි අම්මයි තාත්තයි දකිනවා මගේ දරුවා ලොකු ටාගට් එකක් හිතේ තියාගෙන මෙන්න උසස් පෙළට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඉල්ලපු ගමන් ඒ කියන්නේ ඉල්ලන්න දෙයක්වත් නැහැ. වෙලාවට පන්ති ගාස්තු ටික කන බොන ටික ඒ හැම දෙයක්ම ඔයා ගැන හොයලා බලලා. කොහොමත් අම්මලා තාත්තලා මේ දේවල් කරනවා තමයි. හැබැයි ඒ දෙන්නත් ගොඩක් උනන්දුවෙන් ඔයාට ඒ දෙන්න ඕන සපෝට් එක දෙවි. ඒ හින්දා මේක තමන්ගේ පොත් මේසේ අදම හරි කමන්නේ. ගොඩක් කල් දාන්න එපා රයිට්. ඔයාට අද හම්බුනේ හොඳ මග පෙන්වන පන්තියක්. ඒ හින්දා මේ ටාගට් එක තමයි ඔයාගේ ජීවිතයේ අංක එකටම තියෙන්න ඕන. පොත් මේස ඉස්සරහා ගහගන්න. හරිද? අනිවාර්යෙන් කරන්න ඒක. ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. අදටත් 2025 මගේ පන්තියන අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවා නම් ඔයාලා අඳුරන එයාලගේ පොත් මේස ඉස්සරහා අදටත් මේ පළවෙනි දවසේ ගහපු ඒ බෝඩ් එක තියෙනවා මේ විදියට. මම සමහර දවස්වලට කියනවා වීඩියෝ ඔන් කරලා පෙන්නන්න කියලා. අදටත් තියෙනවා පුතේ හරි සතුටුයි. ඒ වගේම තමයි ඒ ලෙවල් එකට වැඩ කරනවා. පැහැදිලිද? හොඳයි. රයිට්. අපි යමු එහෙනම් දැන් ඔන්න ඒ ලෙවල් වලට අදාළ කරන පොඩි පදනමක් මම ඔයාලට දැම්මා. මෙතනින් එහාට මගේ සබ්ජෙක්ට් එක ගැන තමයි කතා කරන්නේ. රයිට්. ව්‍යාපාර අධ්‍යයනය. දැන් CR පොතේ දෙවෙනි පිටුව පෙරලන්න මැදට වෙන්නේ. ඒ කියන්නේ පිටුවේ උඩ මැදට වෙන්න මාතෘකාව ලියන්න අපේ විෂය නම ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර අධ්‍යයනය. business studies. ඉංග්‍රීසි එකත් ලියා ගන්න. කෙටියෙන් කියනවා අපි BS. හියුමි ඔයාට මේ සිග්නල් නැද්ද පුතේ? මොකද අවුල? කට් වෙනවනේ නිතරම zoom එක. හරි. හරි පුතේ. රයිට්. අපි එහෙනම් මුලින්ම අපේ විෂය නිර්දේශය ගැන දැනගමු. හැමදේම පිළිවෙලට පටන් ගන්න ඕන. මොකද විෂය නිර්දේශය ඔයාලට දෙන්න ඕන. ඒ අනුව තමයි අපි වැඩ ටික ඉස්සරහට කරගෙන යන්නේ. හරිද? රයිට්. දැන් මේ පැත්තේ අනුමාතෘකාවක් විදියට ලියා ගන්න. විෂය නිර්දේශය. විෂය නිර්දේශය. අපේ විෂය නිර්දේශය ගත්තම පුතේ සම්පූර්ණ පාඩම් 18ක් තියෙනවා. සම්පූර්ණ පාඩම් 18ක් තිබෙනවා. හරිද? සම්පූර්ණ පාඩම් 18ක් තියෙනවා. ඒවල මේ ටික ලියාගමු. හරි. ඔය පාඩම් ටික 12 ශ්‍රේණිය 13 ශ්‍රේණිය කියලා වෙන් වෙනවා. අපි මුලින්ම 12 ශ්‍රේණිය පාඩම් ටික ලියාගමු. 12 ශ්‍රේණිය. 12 ශ්‍රේණියට අදාළව පාඩම් තියෙනවා 11ක්. 12 වසරට පාඩම් 11යි 13ට තමයි ඉතුරු 7 තියෙන්නේ. හරි.
දැන් පාඩම් ටික මාත් එක්කම ලියාගෙන යමු. 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම අපි කතා කරන පළවෙනි නිබන්ධනය ව්‍යාපාර පදනම. ව්‍යාපාර පදනම සහ පරිසරය. ව්‍යාපාර පදනම සහ ව්‍යාපාර පරිසරය. එහෙම නැත්නම් කෙටියෙන් ලියනවා ව්‍යාපාර පදනම සහ පරිසරය. පළවෙනි පාඩම. මම මේ දෙන ටියුට්ස් ඔක්කොම මේ දේවල් පෙන්නනවා ඊළඟට. ඊළඟට පුතේ දෙවෙනි පාඩම ව්‍යාපාර සමාජීය වගකීම්. ව්‍යාපාර සමාජීය වගකීම් සහ ආචාර ධර්ම. ව්‍යාපාර සමාජීය වගකීම් සහ ආචාර ධර්ම. ව්‍යාපාර සමාජීය වගකීම් සහ ආචාර ධර්ම. තුන්වෙනි පාඩම රජය සහ ව්‍යාපාර. රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධය. රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධය. හතරවෙනි පාඩම ව්‍යාපාර සංවිධාන. ව්‍යාපාර සංවිධාන. පස්වෙනි පාඩම ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය. අපි කතා කරන පස්වෙනි නිබන්ධනය තමයි ව්‍යවසායකත්වය. ඊළඟට හයවෙනි පාඩම සුළු හා මධ්‍ය පරිමාණ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. හත්වෙනි පාඩම මුදල් හා මූල්‍ය ආයතන. මුදල් හා මූල්‍ය ආයතන. right. අටවෙනි පාඩම රක්ෂණය. රක්ෂණය. ලියා ගන්න මේවා. නවවෙනි පාඩම sannivedanaය. sannivedanaය. දහවෙනි පාඩම ප්‍රවාහනය සහ සැපයුම් සේවා. ප්‍රවාහනය සහ සැපයුම් සේවා. ප්‍රවාහනය සහ සැපයුම් සේවා. 11 වෙනි පාඩම මම මෙහෙන් ලියන්නම්. වෙළඳාම. 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 right. පළවෙනි පාඩම ව්‍යාපාර පදනම සහ පරිසරය. දෙවෙනි පාඩම ව්‍යාපාර සමාජ වගකීම් සහ ආචාර ධර්ම. තුන්වෙනි පාඩම රජය සහ ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධය. හතරවෙනි පාඩම ව්‍යාපාර සංවිධාන. පහ ව්‍යවසායකත්වය. හය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. මුදල් හා මූල්‍ය ආයතන. රක්ෂණය, sannivedanaය, ප්‍රවාහනය සහ සැපයුම් සේවා, වෙළඳාම. right. හරිද මනීෂා ලිව්වද පුතේ? නෑ සර් ලියනවා. right. මේ බලන්නකෝ. මෙතන ව්‍යාපාරයක් ආරම්භ කරන පදනම. එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පදනම් වන ප්‍රධාන සංකල්පවල ඉඳලා ව්‍යාපාර හා බැඳුණු වැදගත් කොටස් ටිකක් තමයි පුතේ අපි සාකච්ඡා කරන්නේ. right. ඔයාලා O level වලට කොමර්ස් කරාද?
O level කොමර්ස් කරාද නැද්ද? කො බලන්න අතෝසන්න බලන්න O level කොමර්ස් කරපු අය. O level වලට කොමර්ස් කරපු අය අතෝසන්න. හරි. ඒ කියන්නේ අනිත් දරුවෝ කරලා නැහැ. very good. හරි පුතේ. එහෙනම් ඔන්න මේකත් හොඳට හිතේ තියාගන්න. O level කොමර්ස් කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ A level කොමර්ස් කරා. තේරුණාද මං කියන එක? O level කොමර්ස් කරපු දරුවෙක් ඉන්නවා නම් එයා ඒක සම්පූර්ණයෙන්ම අයින් කරා. ඒ කියන්නේ A level වලට පුතේ ඔයා O level වලට කොමර්ස් කරලා එන එක සුදුසුකමක් නෙමෙයි. මේ සමාජයේ මතයක් තියෙනවා A level වලට කොමර්ස් කරන්න ඕන O level වල කොමර්ස් කරපු සෙට් එක කියලා. එහෙම එකක් නැහැ. හරිද? එහෙම එකක් නැහැ ළමයි. එහෙම නීතියකුත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. එහෙම කරන්න අවශ්‍යත් නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ ඔයා O level කොමර්ස් කරා කියන කොළුවේ තියාගෙන හිටියොත් හරිද? ඔයා සාපේක්ෂව ටිකක් දන්නවා චුට්ටක්. බොහොම පොඩ්ඩක්. හරි ඔයා හරබැර දාන දන්නවා මුදල් පොතක් හදාගන්න. දැන් මුදල් පොත උනාට A level වල මුදල් පොත කියලා එකක් නැහැ. මුදල් ලැබීම් ජර්නල්, ගෙවීම් ජර්නල් අන්න එහෙම තියෙන්නේ. වෙනස්. සංකීර්ණයි. තේරුණාද? එතකොට O level කොමර්ස් කරත් නැතත් සෑම විෂයක්ම මුල සිට ඔයාට උගන්වනවා. මම ව්‍යාපාර අධ්‍යයන විෂය උගන්වනවා මේ පළවෙනි පාඩමේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන තැනේ ඉඳලා. තේරුණාද පුතේ? ඒ හින්දා ඔයා O level කොමර්ස් කරලා තියෙන එක සුදුසුකමක් වෙන්නේ නැහැ. ඒක වැඩකුත් නැහැ. රයිට්? දැන් කරපු දරුවා මොකුත් හිතන්න බෑ. ඒක වැඩකුත් නැහැ. ඒක වැඩක්. ඒ කියන්නේ ඒක වටිනවා O level result එකට. O level result sheet එකේ කොමර්ස් වලට මටත් තිබුණා. කොමර්ස් වලට එකක්. ඒක එතනට වටිනවා. හැබැයි ඒක තිබුණා කියලා ඒක උසස් පෙළ කරන්න සුදුසුකමක් වෙන්නේවත් එහෙම මොකුත් නැහැ. හොඳම දේ තමයි O level වලට කොමර්ස් කියලා විෂයක් කරේ නැහැ කියලා ඔළුවෙන් අයින් කරපු කෙනෙක්. තේරුණාද? අනිත් ළමයි බය වෙන්න එපා. ඔයාට හැම සබ්ජෙක්ට් එකක්ම accounting වලත් එහෙමයි. මුල්ලේ ඉඳලම උගන්වනවා පුතේ. ගිණුමක් හර කියන්නේ මොකක්ද, බැර කියන්නේ මොකක්ද, මේ හැම දෙයක්ම මුලින් ඉඳලා උගන්වනවා. පැහැදිලිද? මේක වෙනමම යන එකක් නේ ඉතින් ඔය ලෙවල් කියන්නේ. ඕකේ. අපි එහෙනම් දැන් යන් 13 වසරට. හරි. ඔයාලා රූලක් ඇරලා මම දැන් එක දිගට ලියා ගන්න. මට බෝඩ් එකේ හරිද? මකන්න වෙනවා මේ ටික. දැන් අපි යන් 13 ශ්‍රේණියට අදාළ කරන පාඩම් ටික බලන්න. එහෙනම් 12 ශ්‍රේණියට අදාළව පාඩම් 11යි තියෙන්නේ. 13 වසරට තියෙන්නේ පාඩම් 7යි. ෂෝක් නේ. 13 ශ්‍රේණිය. පාඩම් 7යි තියෙන්නේ. හැබැයි සුපිරිම පාඩම් ටික තමයි එතකොට පටන් ගන්න. දැන් අපි යුනිට් නම්බර් 90 ගත්තොත් 12 වෙනි පාඩම. කළමනාකරණය මැනේජ්මන්ට්. කළමනාකරණය. ඔයා කොමර්ස් කරලා යන්නේ අනාගත කළමනාකරුවෙක් වෙන්න. කළමනාකරණ අධ්‍යයන පීඨවලට තමයි මැනේජ්මන්ට් ෆැකල්ටි වලට තමයි ඔයා යන්නේ කැම්පස් එකේ. එතකොට ඔයාලා කළමනාකරණය උගන්වන ප්‍රථම ගුරුවරයා වෙන්නේ මම. හරි? ඒ ලෙවල් වල තමයි පුතේ සමහර වෙලාවට කැම්පස් එකේ උගන්වන දේවල් වලටත් වඩා අපි ඒ ලෙවල් වල කතා කරමු. මොකද සමහර දරුවෝ ඉන්නෝනේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඒ ලෙවල් වලට බිස්නස් ස්ටඩීස් සබ්ජෙක්ට් එක අතාරිනවා. කාගේ හරි කීමකට උසස් පෙළ විෂයට ඒ ලෙවල් වලට මේ මොකද DS කරන්නේ නැතුව DS අතාරින තාම සුළු පිරිසක් ඉන්නවා. මම දන්නේ ඇයි එහෙම කරන්න කියලා. හැබැයි එයාලා යන්නේ හොඳට මතක තියාගන්න ඕන මැනේජ්මන්ට් ෆැකල්ටි වලට. 13 වසරේ සම්පූර්ණයෙන්ම අපි ඉගෙන ගන්න මේ කළමනාකරණය ගැන. ඔයාට කැම්පස් එකේ ඉගෙන ගන්න ගියාම කළමනාකරණය පිළිබඳ කිසිම දැනුමක් නැහැ. සමහර විට ඩිග්‍රියට ඒක ගොඩාක් බලපෑම් කරනවා. ඒ හින්දා මම මගේ විෂය හින්දා නෙමෙයි කැමති නම් අතාරින්න කිසි මවුලක් නැහැ. බල කරන්නේ නැහැ මම හොඳේ. හැබැයි ඇත්ත කතාව ඒක. හරි? රයිට්. 13 වෙනි පාඩම පුතේ මෙහෙයුම් කළමනාකරණය. මෙහෙයුම්. මෙහෙයුම් කළමනාකරණය. මෙහෙයුම් කළමනාකරණය. එහෙම නැත්නම් නිෂ්පාදන කළමනාකරණය. නිෂ්පාදන කළමනාකරණය.
ව්‍යාපාරයක නිෂ්පාදන කටයුත්ත කළමනාකරණය කරන්නේ කොහොමද? ලස්සන පාඩම් ටික. හරි. ඇත්තටම නාගතේ රැකියාවක් කරද්දී අපි මේ A level වල කතා කරන ඒවා තමයි ගොඩක්ම ප්‍රැක්ටිකලි එතන තියෙන්නේ. අපි තොග පාලනය පිළිබඳ කතා කරනු, තොග පාලන ශිල්ප ක්‍රම කතා කරනු, තත්ත්ව පරීක්ෂා කරන විදිය ගැන කතා කරනු. මේ දේවල් ආයතනයක් තුල සිද්ධ වෙන විදි. ඉතින් මම ව්‍යාපාර කළමනාකරුවෙක්. මගේ උපාධිය ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ඉතින් මට හරි සුපිරියට මුගන්වන්න පුළුවන් මේ දේවල්. රයිට්. මම අර ඔයාලට අවශ්‍ය නම් ඔයාලට ඔය මගේ YouTube එකේ මම දාලා තියෙන වීඩියෝ උනත් බලන්න පුළුවන්. කළමනාකරණයේ වීඩියෝත් දාලා තියෙනවා. බලන්න ඔයාලා දැන් බැලුවත් තේරෙනවා ඒක. පැහැදිලිද? ඔයා දැන් ගිහිල්ලා මේ වීඩියෝ එකක් බැලුවත් මගේ උගන්වන්නේ මොකද්ද කියලා තේරෙනවා පැහැදිලිව. රයිට්. ඊට පස්සේ පුතේ ප්‍රශ්න 14 වෙනි පාඩම අලෙවි කළමනාකරණය. ලියා ගන්න මාත් එක්ක මේ ටික ලියාගෙන යන්න. අලෙවි කළමනාකරණය. 15 වෙනි පාඩම මූල්‍ය කළමනාකරණය. මූල්‍ය කළමනාකරණය. 16 වෙනි පාඩම මානව සම්පත්. මානව සම්පත් කළමනාකරණය. බලන්නකො පුතේ ඉතින් A level වලට BS අතාරින කෙනෙක්ටනේ. රයිට්. මේ බලන්නකො මේ පාඩම් ටික යා විෂය නිර්දේශය අඩු ගානේ හොයලා බැලුවා නම් කවදාවත් මේ වැඩේ කරන්නේ නැහැ. මගේ විෂය හින්දා මං කියනව නෙමෙයි. රයිට්. 17 වෙනි පාඩම තොරතුරු පද්ධති. තොරතුරු පද්ධති. එහෙම නැත්නම් තොරතුරු කළමනාකරණය. තොරතුරු කළමනාකරණය. අවසාන පාඩම ව්‍යාපාර සැලැස්ම. ව්‍යාපාර සැලැස්ම. උතනින් විෂය නිර්දේශය ඔන්න සම්පූර්ණයෙන් අවසන්. දෙයනේ කියලා විභාගෙට ගිහින් ලියන්න තමයි තියෙන්නේ. හරි. ඔන්න අපේ පාඩම් 18. රයිට්. ඉතින් බැලුමට පේනවා දැබැන්ත විෂය නිර්දේශයක් මේ O level නෙමෙයි. O level ඒ සබ්ජෙක්ට් විෂයක් සබ්ජෙක්ට් 9ක් ලියපු මට A level වල මේ සබ්ජෙක්ට් 3ක් කරන එක මහ ගේමක් නෙමෙයි. ඒ වගේ අරනේ මෙහෙන අමුතු මානසිකත්වයන් හදාගන්න එපා. මේක අමාරුයි. A level කියන එක අමාරුයි. හැමෝටම මේක දිනන්න බෑ. එහෙනම් හැමෝම කැම්පස් යාවිනේ. හරිද? පිළිවෙලකට සැලසුමකට ඉලක්කයකට වැඩ කරන කෙනෙක් තමයි මේකෙන් දිනන්නේ. ඉතින් අපි එහෙම ආරම්භයක් ගමු. ඔයාට පිළිවෙලට උගන්වන පන්තියක් හම්බෙලා තියෙනවා මගේ විෂයට. හරිද? ළමයි 50යි ගන්නෙ. හැමෝගෙම ගැන හොයලා බලනු. ඔන්ලයින් උනත් ෆිසිකල් එකටත් වඩා ගුණත්වයෙන් උගන්වනවා සමහර වෙලාවට. හරි? يعني ෆිසිකල් ක්ලාස් එකකටත් වඩා ගුණත්වයෙන් මට පාඩම් පැහැදිලි වෙනවා මෙතනදී. හේතුව මට ක්‍රවුඩ් එකක් පාලනය කරන්න දෙයක් නැහැ මෙතන. නිර්වුල්ව උගන්වන්න පුළුවන්. රයිට්? ටියුට් එවනවා ගෙදරටම මේ හැම දෙයක්ම හරි PDF දෙන්නේ නැහැ. වෙන ක්ලාස් ඒ වගේ PDF දෙන්නේ නැහැ print out ගන්න කියලා වැඩේ quality එකටම යනවා. එක්සෑම් ටික තියෙනවා හරි. දැන් මම කියන්න හදන්නේ ඊළඟට මගේ පන්තිය ඔයා තෝරාගත්තොත් ඒකේ තියෙන වැදගත්කම, ඒකේ තියෙන වැඩපිළිවෙල. රයිට්. එහෙනම් මේක පුතේ ලේසි ගමනක් නෙමෙයි. BS සබ්ජෙක්ට් එකේ තියරි ගොඩක් තියෙනවා. ඉතින් අර මම පාඩමක් උගන්වලා හරි පුතේ මම පාඩම ඉවරයි. ඔන්න මම පාඩම් ටික ඉවර කරලා තින්නේ. දැන් ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඔයාලා මේව හොඳට පාඩම් කරගන්න. පාඩම් කරන් ගිහිල්ලා විභාගෙට ලියන්න. රිසල්ට් එක මොකක් ආවත් එහෙම බෑ. එහෙම කවදාවත් පාඩමක් උගන්වලා මට පැත්තකට වෙන්න බෑ. හරිද? මම වැඩසටහනක් හදලා තියෙනවා නිතරම ඔයා මේ විෂය මේ මාතෘකාවල මේ පාඩම් වල තියාගන්න. හරිද? විවිධ ප්‍රෝග්‍රෑම් තියෙනවා. රයිට් අපි එහෙනම් ප්‍රධාන වශයෙන්ම දැන් මගේ පන්තියේ වැඩපිළිවෙල ගැන ඔන්න පැහැදිලි කරන්න හදන්නේ පුතේ.
right. මේ ක්ලාස් එක මගේ පන්තිවල සාමාන්‍යයෙන් ගාල්ලේ පන්තිත් එහෙමයි. හරිද? ගාල්ලෙත් වැඩිම ළමයි ඉන්න ගුරුවරයා නෙමෙයි. හැබැයි මම ළඟත් ඉන්නවා යම් ළමයි ප්‍රමාණයක්. ඉන්නේ පට්ට දක්ෂයෝ ටික. අර පිස්සුනට නුම් මගේ පන්තිවල නෑ පුතේ. තේරුණාද? හරියට ක්ලාසස් වලට එනවා, වැඩ කරනවා, ගෙදර වැඩක් දුන්නොත් කරගෙන එනවා, එක්සෑම් ලියනවා, අනිවාර්යෙන් එක්සෑම් කට් කරන්නේ. ඒ වගේ අර බල කරලා නෙමෙයි. හරි? මම ළමයින්ට මේ වේවැල් මිටි තියාගෙන ගහලා එහෙම හදාගත්ත පිරිසක් නෙමෙයි ඉන්නේ. හරි දේ නිතරම ඔලුවට දාලා මේක කරපම් කියන දේ ඔලුවට දාලා තමයි එයාලගේම උනන්දුව ඇති කරලා තමයි අද ඊතැන්ට නිර්මාණය කරලා තියෙන්නේ. හරි? දැන් 2025 ලෙවල් බැච් එක ගත්තොත් හොඳම සෙට් එක මං ගාවින්. මගේ පන්තියේ. යක්කු වගේ වැඩ කරන්නේ. පේපර් එකක් තිබ්බොත් හරිද? දාන්න පුළුවන් සුපිරිම ඒක දාන්නේ. ඉතින් ඔයත් ඒ තැනට නිර්මාණය වෙන්නම ඕන. රයිට්. ඉතින් ඔයාට දැන් මම මේ කියන කතාව අහලා මගේ ක්ලාස් එකට ලබන සතියේ ඉඳලා සම්බන්ධ වෙනවද නැද්ද කියන තීරණය ඔයාට ගන්න පුළුවන්. ඔයා එනවනම් මාව දැනුවත් කරන්න. ටියුට් එවන්න නෙවෙයි. මං කියන්නම් රෙජිස්ටර් වෙන විදිය. ඔයා එන්නේ නැත්තම් සර් මම වෙන පන්තියකට යනවා කියලා හරි ඒත් කියලා යන ප්‍රශ්නයක් නැහැ. හොඳේ මං තරහ වෙන්නේ නැහැ. හරි අනේ A level fail වෙයන් ඔබ එහෙම දෙස් තියන්නේ යා. ඕකේ. දැන් පුතේ A level classes ගත්තාම අපේ එක විෂයකට පන්ති දෙකක් තියෙනවනේ. පන්ති දෙකක් තියෙන එකක් තමයි තියරි පන්තිය. ඔය තියරි කියලානේ මේ දවස්වල හැම එකම මේ 2027 තියරි. අනිත් එක දැන් 25 නම් ඇහෙන්නේ නැත්තේ ඔයාලට රිවිෂන් 2025 රිවිෂන්. දැන් ඔන්න 2024 A level batch එකේ රිසල්ට් ආවහම ගුරුවරු ගොඩක් දෙනෙක් මේ රිවිෂන් පන්තියක් ආයි පටන් ගන්නවා. 2025 රිවිෂන්. තියරි කියන්නේ සිද්ධාන්ත පන්තිය. සිද්ධාන්ත පන්තිය. රිවිෂන් කියන්නේ පුනරීක්ෂණ පන්තිය. A level වලදී පුනරීක්ෂණය කියන දේ අනිවාර්යෙන් තියෙන්න ඕන. විභාගෙට යනකොට හොඳ සූදානමකින් යන්න ඕන. හරිද? right. ඉතින් මුලින්ම මම දැන් රිවිෂන් පන්තිය ගැන අද දවසේ කතා කරන්න යන්නේ. තියරි පන්තියේ වැඩසටහන පිළිබඳව තමයි ඔයාලට මේ පැහැදිලි කරන්න යන්නේ. හරි. ඉතින් පුතේ අපි දන්නවා ඔයාට පාඩම් 18ක් තියෙනවා. ඉතින් අපේ පන්තියේ ටියුට් 18කින් මේ සිද්ධාන්ත කරුණු අපි ඉගෙනවීම පටන් ගන්නවා. හරිද? මේ තියෙන්නේ අපි පළවෙනියටම කතා කරන නිබන්ධනය. හරි. බලන්න පාඩමේ නම. හරි. මෙතන ටියුටෝරි මේ ටියුට් නම්බර් එක පාඩමේ නම දාලා right පැහැදිලිව ලස්සන නිබන්ධනයක් තියෙනවා. මෙන්න පළවෙනි පාඩමේ PDF දෙන්නේ නැහැ. ගෙදරට එවනවා මේක. හරි. වතුර බින්දුවක්වත් වැටෙන්නේ නැති වෙන්න පරිස්සමට ගෙදරට එවනවා. right මෙන්න අපේ ක්ලාස් එකේ පටන් අපි කතා කරන පළවෙනි නිබන්ධනය. right එතකොට මේ ටියුට් සෙට් එක ගත්තාම පුතේ එකම විදියකට හදලා තින්නේ ඇහැට හරි ප්‍රියමනාපයි නිකන් අවුල් සහගත භාවයක් නැහැ. ඒක ඔයාලා ටියුට් එක අතට ගත්තාම තේරෙයි. හරි ටිකක් ලොකු ටියුට් එකක්. විෂය නිර්දේශයේ තියෙන ලොකුම පාඩම තමයි මේ අපි කතා කරන්නේ. හරි. right. ඉතින් මේ විදියට මේ පටන් ගන්නවා. හරිද විස්තර ටික තියෙනවා. මේ පාඩමේ අපි ආවරණය කරගන්න ඕන කොටස් ටික තියෙනවා. මෙන්න මේ වගේ වැඩිපුර ලියන්න තියෙනවා. හරිද? ඒ කියන්නේ අර උගන්වන්න හරි ලේසි නිකන් හැමදේම හයිලයිට් කරගන්න වගේ තිබුණා. මේකේ ටයිප් කරලා තිබුණොත් හැබැයි මතකයට යන අපි ලියන්න ඕන. එතකොට මේ ටියුට් එක ඩිසයින් කරලා තියෙන ඔයාට හිස්තැන් තියලා හැම එකක්ම නැහැ. හරි? මේ වගේ ඔයාට පුතේ ලස්සනට පිළිවෙලකට ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. අර නිකන් වැල් වටාරම් නෑ හොඳේ. සමහර ක්ලාසස් වල ව්‍යාපාර පදනම සහ පරිසරයට ටියුට් දෙකක් දෙනවා. ඒ තරම් පාඩම සංකීර්ණ කළා. ඒ කියන්නේ විෂය නිර්දේශයෙන් බැහැරව ගොඩක් දේවල් උගන්වනවා. හැබැයි මම එහෙම කරන්නේ නෑ ළමයි. අනවශ්‍ය බරක් දෙන්නේ නෑනේ. මේ විභාගෙදී අහන්නෙත් නෑ කවදාවත්. මොකටද අපි එහෙනම් ඒවා මේ ඉගෙන ගන්න? නේද? ඔය වගේ දැනුම ගවේෂණය කරන්න ඕන කැම්පස් එකේදී. කැම්පස් එකේම සිලබස් එකකට විතරක් කොටු කරන්නේ අපිට A level ඕන හොඳ රෑන්ක් එකක් දාලා කැම්පස් එකකට පැන ගන්න. එහෙනම් ඇත්තටම ළමයි මගේ මේ ටියුට් එකේ තියෙන විශේෂත්වය තමයි මේක මගේ පන්තිවල ළමයි කියන කතාවක්. සර්ගේ නෝට් එක තමයි
අදාළ දේ අදාළ විදියට පැහැදිලිව දාලා තියෙනවා. වෙල් වටාරක් නැහැ. වෙන පොත්පත්වල දේව මේ මහාචාර්යවරුන් ගේ මහාචාර්යවරු ලියපු මේ පොත්පත්වල දේවල් ඒ ලෙවල් සිලබස් එක අපි කතා කරන්නේ නැහැ. ඒ වැඩක් නැහැ. අපිට සිලබස් එකක් දීලා තියෙනවා. ඒ සිලබස් එකෙන් තමයි පුතේ පේපර් එක හදන්නේ. එහෙනම් එතනට තියරි ටික කතා කරන්න. හරි. එහෙනම් ඒ විදිහට තමයි මේ ටියුට් එක හදලා තියෙන්නේ. රයිට්. ඔයාට ආසාවෙන් පිළිවෙලට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේවා ගෙදරට එවනවා. ඒ වෙන විදිය කියන්නම්. ආවම කවරයක් දාගන්න. ඉටි කොලයක් දාගන්න. පරිස්සම් කරගන්න ඕන මේවා. 2027 වෙනකම් මේ ටියුට් එක පරිස්සම් කරගන්න. එක්සෑම් කීයකට ඔයා මේක අතරම් පාඩම් කරයිද දන්නේ නැහැ. හරිද? රයිට්. ඉතින් හැම පාඩමක්ම දැන් මම මේ පළවෙනි පාඩමේ ටියුට් එක දුන්නාම සර් හැම පාඩමක්ම මෙහෙමද? පාඩම් 18 මෙච්චර ලොකු පාඩම්ද? එහෙම නෑ පුතේ. හරි. දැන් උදාහරණයක් විදිහට දෙවෙනි පාඩම ගත්තොත් මම ළඟ මේ ළඟදි ගහපු ටියුට් නෑ පරණ ටියුට් එකක් තියෙනවා මම පෙන්නන්නම්. මේ තියෙන දෙවෙනි පාඩමේ නිබන්ධනය ව්‍යාපාර සමාජ වකීම් හා ආචාර ධර්ම පොඩි ටියුට් එකක් ඒක. හරි. හැබැයි අර විදියම තමයි එකම ලේඅවුට් එකක් තියෙන්නේ. හරි. මේ තියෙන්නේ රජය සහ ව්‍යාපාර තුන්වෙනි පාඩම. හරි. කවර් පේජ් එකේ ඉඳලා පිළිවෙලට තියෙනවා යුනිට් නම්බර් එක තියෙනවා පාඩමේ නම තියෙනවා. රයිට්. රජය සහ ව්‍යාපාර. ඒතොර මේ පාඩම සාමාන්‍ය පොඩි පාඩම් මේවා. හැම පාඩමක්ම අර වගේ ලොකු නෑ. හරි. අර විදියටම තමයි පුතේ පටන් ගන්න ටියුට් සෙට් එක. ඔයාට ආසාවෙන් පිළිවෙලට වැඩ කරන්න පුළුවන්. රයිට්. පළවෙනි පාඩම විතරක් හොඳ ටියුට් එකක් දීලා ඉතුරු ටික CR පොත්වල ලියවන්න එහෙම නෑ. පාඩම් 18ටම මේ වගේ පිළිවෙලට තියෙනවා. අනිත් එක විශේෂත්වය වැඩිපුර මේක ඔයාගේ අත් අකුරින් ඔයා ලියනවා. එතකොට තමයි ඔළුවට යන්නේ හොඳට. නැත්තම් මට හරි ලේසි උගන්නන්න මේක සම්පූර්ණයෙන්ම print කරලා දුන්නා. නිකන් highlight කරගනින්න කියලා. වැඩක් නැහැ. right? ඊළඟට මම මේ දේවල් පෙන්නන්නේ ඔයාලට ටිකක් විශ්වාසයක් ගොඩ නැගින්න එපා ඉතින්. නැත්තම් බය වෙනවනේ. ඊළඟට තියෙනවා පුතේ මේ නම් තියෙන 11 වෙනි ටියුට් එක. වෙළඳාම පාඩමේ පොඩි ටියුට් එකක්. 12 වසරේ අන්තිම පාඩම. වෙළඳාම ටියුට් එක. ඊළඟට 12 ටික විතරක් සර් හොඳ ටියුට් දීලා 13ට CR පොත්වල ලියවයිද දන්නේ නෑ. මෙන්න 16 වෙනි පාඩමේ නිබන්ධනය. මේ දවස්වල 2025 අයියලා අක්කලට සාකච්ඡා කරන ටියුට් එකක්. හරි? අනිත් හැමෝටම වඩා කලින් අපි ආරම්භ කරපු පාඩමක්. 16 පාඩම් 18න් 16 වෙනි එක මම කලින් පටන් ගත්තා. right? අනිත් අය විභාගයකට කිට්ටු වෙලා තව මාස 4කින් 5කින් වගේ කරන එක මම කලින් ඉවර කරලා දෙනවා. පාඩම් කරන්න එපා මගේ පන්ති ඉන්න ළමයින්ට. අන්තිම මොහොතේ ඉඳන් වෙනකන් ඉන්න බෑනේ. හරි. මේ මානව සම්පත් කළමනාකරණය ඒකත් ඒ විදියම තමයි පුතේ. right? A level වලට තියෙන්න ඕන පිළිවෙලක් අංකයකට. එහෙම නැත්නම් බෑ. හරිද? right? ඊට පස්සේ මේක මොකද්ද? 6 වෙනි පාඩමේ ටියුට් එක. සුළු හා මධ්‍ය පරිමාණ. එක දවසකින් වගේ ඉවරයි පාඩම. චූටි ටියුට් එකක් මේ. සුළු හා මධ්‍ය පරිමාණ. ඊට පස්සේ මේ මම මේක නම් පාඩම් දෙකකට දෙනවා. right? මේ 9 10 වලට එක ටියුට් එකයි. sannivedanayai ප්‍රවාහනය හා සැපයුම් සේවා. පාඩම් දෙකටම මේ වගේ පොඩි ටියුට් එකක් තියෙනවා. මේ තියෙන අලෙවි කළමනාකරණයේ පාඩමේ ටියුට් එක. මාකටිං. ටික ටික ලොකු පාඩමක්. හරි. හරි. ඔන්න ඔහම වැඩ ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම ඒ ටික ඔයාලට පෙන්නුවේ පුතේ. ඔයාලට දැන් තේරෙනවා සර්ගේ පන්තිය ගත්තාම මේක ඔන්ලයින් උනත් ඊටාම ගුණාත්මකව කරන පන්තියක්. හරි. හැමදේම පිළිවෙලට ඔයාට වැඩ ටික පටන් ගන්න පුළුවන්. right. මේක වැඩක්. ඊට පස්සේ පුතේ දැන් ඔන්න එක පාඩමක් ඔහොම කවර් වෙනවා. ඊට පස්සේ homework හැම පාඩමකටම homework පොතක් වෙනම ඔයාලට ලබා දෙනවා. homework ටියුට් එකක්. හරිද? එතකොට මම මේ අදාළ කරන ප්‍රශ්න ඔයාලට ලකුණු කරලා දෙනවා. ඔයාලා ඒවට උත්තර ලියලා මට පෙන්නනවා. මම අඩුපාඩු බලනවා. එතකොට මම මේ homework පොතෙන් බලාපොරොත්තු වෙන්නේ මේ උගන්වන දේවල් ඔයාලා වුණා ගෙදරදී නැවත නැවත වැඩ කරවන්න. හරිද? මම කියවනේ ඔයාලට
පාඩම් කරගන්න කියලා ලොකු බරක් දාන්නේ නැහැ කියලා. පාඩම් කරන්න ඕන තමයි. පාඩම් කරන්න නැතුව අපිට විභාග ලියන්න බෑ. නමුත් පන්තියේ වැඩසටහන තුලින් 80%ක වගේ ප්‍රමාණයක් කවර් වෙනවා. ඊළඟට මගේ පන්තියේ තියෙන තවත් විශේෂම වැඩක් තමයි පුතේ මෙන්න මේ ක්විස් පේපර් කියලා જાතියක් තියෙනවා. හරිද? මේකට නම් ඔයාලා හුරු වෙන්නම ඕන. මේ වැඩසටහනට ඇත්තටම ඔයාලා එකඟ නැත්තම් ඔයා මේවකට මේ වැඩවලට එන්නේ නැත්තම් පුතේ වෙන පන්තියකට යන්න මගේ කිසිම තරහක් නැහැ. හරි? මොන තරම් ක්ලාසස් තියෙනවා අපිට හෙන අතලකින් එන නිදහසේ ඉන්න පුළුවන්. ඔයාලට කැම්පස් යන්න බල කරන්නේ නැහැ. රීසර්ච් වෙලාවට කාඩ් එක ගත්තාම ඇති. ඉතින් ඔයා පන්තියට ආවද නාවද ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ ඔන්ලයින් පන්තියට ආවේ නැත්තම් මාව දැනුවත් කරලත් නැත්නම් මං කෝල් කරලා බලනවා ආපු නැති ඔක්කොට. හරි? එහෙම තමයි. එහෙම නැතුව බෑනේ. රයිට්. රයිට්. එතකොට මේ ක්විස් පේපර් එකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි හිතමුකෝ මොන පළවෙනි පාඩමේ අපි දැන් පිටු කිහිපයක් කරනවා. සති දෙකක් තුනක් විතර දැන් උගන්වනවා. මේ ටික ඉවරයි. හරි? මොන දැන් පිටු 10ක් විතරනේ අනුමාතෘකා කිහිපයක් සාකච්ඡා කරයින් පස්සේ ඒ ටිකෙන් ප්‍රශ්න හදලා ඔයාලට පොඩි එක්සෑම් තියෙනවා. හරිද? ඒ ටිකෙන් විතරයි. මං ප්‍රශ්න කරන තැන් ටික කියනවා. පැහැදිලිද? එතකොට හැම පාඩමකට අදාළව මේ කියන ක්විස් පේපර්ස් යනවා. මේව සමහර වෙලාවට විනාඩි 15 පේපර්. විනාඩි 15ක පොඩි එක්සෑම් එකක්. විනාඩි 30ක එක්සෑම් එකක්. හරි? ඔන්ලයින් එකේ නම් මම කරන්නේ මම ෂෙයා කරනවා පේපර් එක. එක්සෑම් ලියන විදිය මං කියන්නම් ඒක කොහොමද වැඩේ යන්නේ කියලා ෂෙයා කරනවා. ඔයාලා ඒක බලාගෙන උත්තර ටික ලියනවා. ලියලා මට එවනවා. ඒ වන විදි මං ඒව ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. හරිද? හැම දෙයකම ක්‍රමවත් වැඩක් හදලා තියෙනවා. මොකද මම මේ මුල්ම වතාවට 2024 ඔන්ලයින් පන්තියක් කරනව නෙමෙයි. රයිට්. ඊළඟට හතරවෙනි වැඩේ තමයි යුනිට් එක්සෑම් එක. පාඩමෙන් පාඩමට පුතේ අනිවාර්යයෙන්ම වෙන වෙනම එක්සෑම් ටිකක් තියෙනවා. ඒතකොට අපි පළවෙනි යුනිට් එක්සෑම් එක ලියලා බලනවා අපේ දැන් පළවෙනි පාඩමේ තත්ත්වය කොහොමද? දෙවෙනි පාඩමේ තත්ත්වය කොහොමද? මේවා A level ස්ටෑන්ඩඩ් එකටම හදපු ඒවා. හරි? A level විභාගේ ප්‍රශ්න කරන විදියටමයි හදලා තියෙන්නේ. යුනිට් එක්සෑම් නම් පුතේ මම පේපර් එක ඔයාලට ගෙදරට එවනවා කලින්. සීල් කරලා පොඩි ඇන්ලොප් එකක ටියුට් සෙට් එකත් එක්ක එක්සෑම් පේපර් එක එවනවා. ඒ එක්සෑම් අපි පවත්වන්නේ සම්පූර්ණයෙන්ම ඔයාලා මට පේන්න වීඩියෝ ඔන් කරලා තමයි පේපර් එක එළියට ගන්න ඕන. මම ගෲප් එකට දාන්නම් අයියලා කළ විභාග ලියන හැටි අපේ පන්තියේ. හරි? එහෙම තමයි. වීඩියෝ ඔන් කරලා පැහැදිලිව පේන්න. ගෙදර ඉඳගෙන පේපර් එකේ මට පේන විවෘත කරලා උත්තර ටික ලියලා නැවත ඔයාලා මට ඒක තැපැල් කරනවා. හරිද? මම බලලා ඊට පස්සේ ඔයාලට ඊළඟ මාසේ ටියුට් සෙට් එකත් එක්ක පේපර් එක ලැබෙන්න සලසනවා. ඒතර යුනිට් එක්සෑම් දැන් තැපැල් කරනවා කියලා නිතරම තැපැල් කරන්න නැහැ. යුනිට් එක්සෑම් එක විතරයි එහෙම කරන්නේ. තේරුණාද? ඒ විදිහට තමයි වැඩේ හදලා තියෙන්නේ. රයිට්. ඊළඟට හරි. ඊළඟට ඉතින් මේ පාඩම් වලට අදාළ කරන පාස්ට් පේපර් ටික. පාස්ට් පේපර් සාකච්ඡාවත් වෙනවා. දැන් ගොඩක් ක්ලාසස් වල පුතේ පාස්ට් පේපර් පාඩමින් පාඩමට වෙන වෙනම සාකච්ඡා කිරීමක් කරනවා. රයිට්. හැබැයි මම පාස්ට් පේපර් ටික දෙන්නේ වෙන. ඒ කියන්නේ 12 වසරේ පාඩම් වලින් අහන ටික වෙනම 13 වසරේ පාඩම් වලින් අහන ටික වෙනම අවුරුද්දෙන් අවුරුද්ද වෙනම වෙන් කරලා පාස් පේපර් ටියුට් එක දෙනවා. ඒක ඔයාලා කඩෙන් ගන්න ඕනේ නැහැ පාස් පේපර් ඒ ටිකත් ඔක්කොම ටික දෙනවා. හරිද? රයිට්. ඒ පාස් පේපර් ලියන එක අපි මම ලකුණු කරලා දෙනවා ඒ පාඩම් වලට අදාළව අපි ඒ ටිකත් එතකොට සාකච්ඡා කරගෙන යනවා. හරිද? ඉතින් මුල්ම කාලේ ඉඳන් පාස් පේපර් කරන්නේ නැහැ. මුලින් අපි කරන්නේ වැඩි වෙලාවක් අරගෙන තියරි ටික ඉගෙන ගන්න එක සහ ওই පාස් පේපර් වල තියෙන ඒවත් මේ පේපර්ස් වලින් විවිධාකාරයෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න පත්‍ර කරන අත්දැකීම් අපිට හොඳට එනවා. හරිද? අපි ළඟ විෂය දැනුමයි තියෙන්න ඕන. මොකද පාස්ට් පේපර් ටික විතරක් කරලා අපිට විභාගයට යන්නේ නැහැ. සමහර ළමයි ඉන්න දැන් ඔයාලා O level කාලෙදිත් කරන්නේ ඉතින් පාස්ට් පේපර් කරලා ගියාම ඇති කියලා. ඒක ළමයි අතීතයේ තිබුණ එක්සෑම් එකක් නේ. ඒ වගේ එකක් ආයේ නැහැනේ. තේරුණාද? මේ ඉතින් ඔය ගුරුවරු ළමයින්ගේ ඔළුවලට දාපුවා පාස්ට් පේපර් ටික කරලා ගියාම ඇති කියන්නේ. ඒ පාස්ට් පේපර් එකක් අපි කරන්නේ විභාගයේ ප්‍රශ්න අහන විදිය ගැන අධ්‍යයනයක් ගන්න. ඒ ගැන අධ්‍යයනය කරා.
right? ඒ හුරුවක් ගන්න විභාග හුරුවක් ගන්න විතරයි ඒක කරන්නේ. බෑ අපි අනිවාර්යෙන් පාස් පේපර් ටික සාකච්ඡා කළ යුතුයි. මොකද මේ ප්‍රශ්න අපි මේ තියරීම තමයි ඉතින් ඒවා නැවත නැවත සාකච්ඡාවට ලක් කරන්න ඕන. හරි. එහෙනම් පුතේ මෙන්න මේ වගේ වැඩසටහනක් සාමාන්‍යයෙන් තියරි පන්තිය තුල අපේ සිද්ධ වෙනවා. දැවැන්ත වැඩපිළිවෙලක් හැම දෙයක්ම නීට් එකටම වෙනවා. හරි. ඔයාලට නිබන්ධන පාර්සල් මම මේක පාර්සල් එකක් තියෙනවා පෙන්නන්නම්. මේක නම් මේ 2025 ළමයින්ට. හරි. මේ වගේ ඉටි කොලයකුත් දාලා වතුර බින්දුවක්වත් වැටෙන්නේ නැති වෙන්න ඔයාලට මේ පාර්සල් කුරිය එකක් හරහා ගෙදරටම එවනවා. රයිට්. ඒ විදිය මම ඉස්සරහට කියන්නම්. වෙනම කුරිය ගාස්තු ගෙවන්න ඒව නෑ මම ඔක්කොම විස්තර ටික කියන්නම්. හොඳේ. රයිට්. ඉතින් ඊට පස්සේ රිවිෂන් පන්තියේදී පුතේ අපි පහුවෙලානේ ගොඩක් පටන් ගන්න පුනරීක්ෂණ පන්තිය. රයිට්. ඒක මම නියමිත කාලයේදී ඒකේ වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. රයිට්. රිවිෂන් එකේ දැන් තියෙනවා ටික. පාඩමෙන් පාඩම වෙන වෙනම MCQ ටියුට්. හරි. මේ විදිහේ විභාග පෙරහුරුනේ. දැන් මේ වෙනම යන එක රිවිෂන් පන්තිය මගේ වෙනම යනවා පුතේ. ඒක වෙනම ඒක නියම ලෙවල් එකකින් කරනවා. රිවිෂන් කියලා පටන්ගෙන ක්ලාස් V එකත් වැඩි කරගෙන ආපහු තියරිම විතරක් කරන්නේ නැහැ. තේරුණාද? ගොඩක් ක්ලාසස් වල මේ වැඩේ වෙනවා. රිවිෂන් පටන් අරන් තියරිමයි කරන්නේ අන්තිම කාලේ වැඩ ගොඩ ගහගෙන. ඔයා දැන් ඕනනම් 2025 මගේ ළමයෙක්ගෙන් අහලා බලන්න. සර් පන්තියේ මගේ පන්තියේ මම නම්බර් හිටන් දෙන්නම් ඕනනම් අයියලා අක්කලාගේ. ඕනනම් මම පන්තියට ගෙන්නලා එන්න කියන්නම් ඔයාලට ප්‍රශ්න අහන්න. මේ සර් කියන්නේ නැත්තද කියලා. හරිද? මේ රිවිෂන් පන්ති පුතේ ගොඩක් ගුරුවරු පටන් ගත්තද මගදී රිවිෂන් එකක් නැහැ. අන්තිම තියරි පාඩම් ටික දවස් දෙකේම කරගෙන යනවා. හැබැයි අපි පළවෙනි පාඩමේ ඉඳන්ම විභාගෙට හොඳට හුරු කරනවා. හරිද? දැන් මේ තියෙන්නේ දෙවෙනි පාඩමේ MCQ ටියුට් එකක් විතරයි. ප්‍රශ්න කරා. හරිද? මේකේ දෙවෙනි පාඩමට අදාළව MCQ තියෙනවා ඔක්කොම 63ක්. MCQ 63ක්. හරිද? මේ දෙක ඊට පස්සේ මේ තියෙන රිවිෂන් එකේ සාකච්ඡා කරන රචනා ප්‍රශ්න පත්‍ර මේ 2025ට හදපු පේපර් රචනා ප්‍රශ්න පත්‍ර BS වල මේවා එකින් එකකට ප්‍රශ්න තේරුම් කරවලා රිවිෂන් එකේ ප්‍රශ්න තේරුම් කරවලා සාර්ථක උත්තරයක් මම ලියවනවා ඒ ළමයින්ට හැම අඩුපාඩුවක්ම හදලා මේ පේපර් එකක් දීලා මාකින් එකක් දෙන්නේ නැහැ ළමයින්ට බලා ගන්න කියලා තේරුණාද එහෙම කරන්නේ මේවට උත්තර ලියවනවා මම මේ කියන්නේ බොරු නම් අහලා බලන්න 2025 මගේ ළමයින්ගේ උන් කියේ මටත් වඩා හොඳට මං කියන. හරිද පුතේ? රයිට්. එතකොට මම මේ ඔයාලට අපේ ඔන්ලයින් පන්ති ගැන විශ්වාසයක් ඇති වෙන තමයි හැමදේම මේ පෙන්වන්නේ යා. වෙන හේතුවකට නෙමෙයි. ඒ කියන්නේ ඔයා අද හරිම තීරණයක් අරගන්න ඕන නේ. ඒ ලෙවල් වලට යන්න ඕන වැඩ කරන තැනකට නිකම් පුරතල් වෙන නේ දේශපාලන කතයි ආදර කතයි පම්පූරි කතයි අහගෙන ඉන්න බෑ. හරිද? මෙතින් තුන්වෙනි පාඩම රජය හා ව්‍යාපාර පාඩමේ රිවිෂන් එකේ කරන වැඩ ටිකක් මම මේ කියන්නේ. මේවයි මේ පේපර්ස් වෙනම යනවා MCQ ඒවා. මේ රිවිෂන් එකක් වෙනම. ආපහු මතක් කරන පුනරීක්ෂණය. සැබෑම රිවිෂන් එකක් මේක. මේ තුන්වෙනි පාඩම රජය සහ ව්‍යාපාර. රජය සහ ව්‍යාපාර පාඩමේ MCQ ටියුට් එක. හරිද? ඒක MCQ 52ක් තියෙනවා මුළු පාඩමෙන්. ඕන අපිට A level එකේ අහන්න A level paper එකේ ප්‍රශ්න දෙකක් වගේ අහන්නේ MCQ දෙකක්. හරිද? මෙන්න මේක බලන්නකෝ. මේ මොකද්ද කියලා. මේ මගේ ටියුට් එකක්. මොකද්ද මේ? මේක සාමාන්‍ය රිවිෂන් එකේ අන්තිම කාලේ විභාගෙට ටිකක් කිට්ටුම කරලා දෙනව කරන්න කියලා සාකච්ඡා කිරීමක් වෙනවා. හරි වැරදි බලා ගන්නවා MCQ 2000ක්. මේ පොත රයිට් මම දැන් මෙතනට ඇවිල්ලා මෙහෙම කරනවා අර එහෙම කරනවා මේක කරනවා අරක කරනවා කියලා නිකන් වචන වලට විතරක් සීමා කරාද? නෑ ළමයි. හැම දෙයක්ම ඔප්පු කරා. මේ මම නිකන් කිව්වේ නේ අපේ පන්ති MCQ 2000ක් කරනවා කියලා මෙන්න අන්තිම කාලේ 2000ක්. මේ රෑ නිදි මරාගෙන හදපු එකක්. ටියුට් එක. පළවෙනි පාඩමේ ඉඳලා පටන් ගන්න MCQ ටික මේ. පළවෙනි පාඩමේ ඉඳලා 18 වෙනි පාඩම වෙනකම්. 2041ක් තියෙනවා. ප්‍රශ්න. මේක ફોකස් වෙයිද දන්නේ පෙන්නේ නැහැ වැඩිය. 2041ක්. මෙන්න පොත.
යක්කු වගේ විභාගෙට යවන්න. ගේමක් නැහැ. මේවා කරලා යනවා කිය. හොඳයි. කොයි ඇති. ඊට වඩා ඉතින් කියන්න දෙයක් නැහැ නේ ළමයි. එහෙනම් ඔන්න ඔය වගේ වැඩසටහනක් තමයි මගේ BS පන්තියේ තියෙන්නේ. පැහැදිලිද පුතේ? right. ඔය වැඩ ටික ටික එකඟ නම් ඔයාට පුළුවන් මගේ පන්තිය තෝරගෙන 2027 වෙනකම්ම ආයි විකල්ප හොයන්න දෙයක් නැහැ. right. මම උගන්වන්නේ ඕන නම් බලන්න 13 වසරේ උගන්වන්නේ ඕන නම් බලන්න මම YouTube එකේ දාලා තියෙනවා මැනේජ්මන්ට් වීඩියෝ දෙක තුනක්. ඒව බලන්න. ඔක්කොම නිකන් දාලා තියන්නේ. ඒතකොට මට වටිනාකමක් නැහැ. එහෙම දාන්නේ නැහැ. ඕන නම් බලන්න. ඕකේ. දැන් එහෙනම් මට මෙතන ඉන්න ළමයි කියන්න බලන්න ඔයා මේ අද සම්බන්ධ වුණ පන්තිය. ඔයාට දැනුණ විදියට අපිට දෙයක් කියන්න බලන්න. ඔයා මේ වැඩසටහන කැමතිද? සර් එක එකතු වෙලා වැඩ කරන්න කැමති? ජීවිතේට අරමුණක් ගොඩනගා ගත්තද? හරි. කමෙන්ට් එකක් දාන්න පොඩි වෙලාවක් අරගෙන. ඒක පේලි 4ක් 5ක් වුණත් අවුලක් නැහැ. හැමෝම හොඳේ හැමෝම කමෙන්ට් එකක් දෙන්න. ඔයාට අද දවසේ මේ දේවල් වලින් දැනුණු දේ ඊට පස්සේ මම වැඩේ නවත්වන ක්ලාස් එක රෙජිස්ටර් වෙන විදිය කියලා. හොඳයි සර් ජොයින් වෙච්ච එක ගැන සතුටු වෙනවා. මම ඒකනේ මුලම කිව්වේ විනාඩි 5ක් 10ක් ඉඳලා හරියන්නේ නැහැ කියලා. වැඩ ඉවර වෙනකම් ඉන්න ඕන. නැත්තම් විනාඩි 5ක් 10ක් ඉඳන් නිකන් කම්මැලිකමට ගියා නම් තමන්ගේ ජීවිතේට විෂය ඉගෙන ගන්න හම්බෙච්ච හොඳම ක්ලාස් එක මිස් කරගන්න. සර් එක්ක ඉදිරියට වැඩ කරන්න කැමතියි. ඕකේ අපි වැඩ කරමු. මේක සාර්ථක ඔන්ලයින් පන්තියක් වෙනවා මගේ අනිත් පන්ති වගේ. අද ඇත්තටම මට මීටින් එක අවසන් මං හිතුවේ ඇත්තටම ළමයි කෙනෙක් නැහැ කියලා. මම ඇත්තටම අවිශ්වාසයෙන් තමයි ක්ලාස් එක පටන් ගත්තේ හේතුව මේ මට ලොකු ප්‍රචාරණයක් එහෙම කරන්නත් බැරි වුණා. ඇත්තටම දැන් ඔයාලා ප්‍රචාරණයක් කරන්න ඉතින් ළමයි ටිකක් ඉන්නවනම් දැනුවත් කරන්න මෙහෙම හොඳ පන්තියක් ආවා. අනිවාර්යෙන් හොඳම යාළුවන්ට කියන්න හොඳේ. තමන් විතරක් එහෙම ගොඩ ගිහිල්ලා හරියන්නේ නැහැ. යාළුවෙට උදව් කරා කියලා ඔයාගේ රෑන්ක් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හදවත හොඳින් තියාගන්න. හැමෝටම උදව් කරන්න ඕන. රයිට්? එහෙම නැතුව මේ ගමන යන්න බෑ. ඔයාගේ රෑන්ක් එක පල්ලෙහාට යාවි යාළුවෝ හොඳට ඉගෙන ගනී කියලා ඉරිසියා කර එහෙම මේ දේවල් කවදාවත් පුතේ මගේ පන්ති වල දරුවෝ ඒව හිතේ තියාගන්න එපා. හරි. ඉවරයිද අදහස්? හරි. සර්ගේ වැඩපිළිවෙලට කැමතියි. ඒක පට්ට ප්ලෑන් එකක්. හරි. හොඳයි. ඔය ඉතින් ටිකක් විතර යා රිවිෂන් එකේදී තියරි එකේදී තව මේ නිර්වචන පොත් එහෙම හදන්න ඕන අපි මේ ඉතින් පළවෙනි දවසේ ඔක්කොම කියලා තේරුමක් නැහැනේ. පන්තිය උගන්වන ගමන් තා පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. හරිද? right. දැන් එහෙනම් අවසාන වශයෙන් මම මේ කියන්න හදන්නේ ඔයාලා මගේ පන්තියේ දැන් වෙනමම ලියාපදිංචි වෙන්න ඕන. දැන් ඔය මගේ group වල එහෙම ඇති. හරිද? අපි ස්ථිර group එකක් හදනවා. ඉන්නලා කියන්නේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන ළමයි නිබන්ධන අරගෙන පන්ති ගාස්තු ගෙවලා සම්බන්ධ වෙන අය. රයිට් පුතේ? එතකොට අපි ලබන සතියේ ඉඳලා ඉගෙනීම් කටයුතු පවත්වනවා. අප්‍රේල් මාසයේ අවුරුද්ද කියලා නැහැ. හරි? નિયમિત වේලාවට රයිට් ඒ කියන්නේ ඔයාලට ක්ලාස් එක අනිවාර්යයෙන්ම මේ මාසේ සති 4 කවර් වෙන විදියට අතිරේක වේලාවකුත් දාලා පන්තිය කරනවා. හරිද? එහෙමයි වැඩේ යන්නේ. එතකොට
ඔයාලට දැන් මම කියන්න හදන්නේ මගේ පන්තියේ ලියාපදිංචි වෙන විදිය සහ පන්ති ගාස්තු ගෙවන විදිය සහ නිබන්ධන ලබා ගන්න විදිය. ඒක හොඳට අහගන්න. රයිට්. එතකොට 2027 A level පන්තිවලට 2027 A level මගේ ඔන්ලයින් පන්තිවලට ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වීමට මෙන්න මේ විස්තර ටික මට හරියට මෙවන්න ඕන. හොඳේ. එකක් තමයි පුතේ ඔයාගේ සම්පූර්ණ නම. සම්පූර්ණ නම. ඒ සම්පූර්ණ නම ඉවත්ය අර කෙටිම කරලා එවන්න එපා. දැන් අපි හිතමුකෝ මනීෂා දේව්මිනි හරි මේ විදිහට අර නමේ කොටස් දෙකක් පැහැදිලිව පේන විදිහට එවන්න. හොඳේ. ඊළඟට ලිපිනය. ලිපිනය හරියට එවන්න. මොකද ඉංග්‍රීසි වලින් එවනවා නම් වඩාත් හොඳයි. හැබැයි හරියට බලලා එවන්න ඕන. හොඳේ. දෙපාරක් ඩබල් චෙක් කරලා එවන්න. දිස්ත්‍රික්කය ඕන පුතේ. කුරිය කරනකොට හරියටම දිස්ත්‍රික්කය ඕන. දිස්ත්‍රික්කය වන්න. ඊළඟට දුරකථන අංක දෙකක්. දුරකථන අංක අනිවාර්යෙන්ම දෙකක් එවන්න. පුළුවන් නම් ගෙදර කාගේ හරි අම්මගේ හරි තාත්තගේ හරි නම්බර එකක් දාලා දැනුවත් කරලා තියන්න. මම මේ ඔයාගෙන කේලම් කියන්නවත් එහෙම දෙයක් කරන්නේ නෙමෙයි. ටියුට් එනකොට කෝල් එකක් එනවා කුරිය එකෙන්. ඒක ආන්සර් කරන්න ඕන. හරි. එතකොට නම්බර් දෙකක් විතර දාන්න ඕන. හරි. මම ටියුට් දාන්න කලින් කියනවා. එතකොට ඔයාට වැඩේ ගොඩ ගන්න පුළුවන්. දැන් හිතමු WhatsApp නම්බර එක කොහොමත් මට එවන්න group එකට ඇඩ් කරන්න. WhatsApp සමහර ළමයින්ගේ WhatsApp නම්බර එකට normal call ගන්න බෑ. කුරියකින් normal call තමයි ගන්නෙ. ඒ හින්දා පුතේ මට එහෙම normal call එකක් ඔයාලට ගන්න පුළුවන් නම්බර එකක් අනිවාර්යෙන් මෙතන තියෙන්න ඕන. දැන් ඔයාලා ඉස්කෝලේ යන්න ගත්තාම සමහර වෙලාවට උදේ වරුවේ ටියුට් එවන්න කුරියකින් කතා කරද්දී ඔයාලගේ ෆෝන් එක නැහැනේ. ඒ නිසා තමයි මම ඔය ගෙදර කාගේ හරි නම්බර එකකුත් දාන්න කියන්නේ. තියෙන නම්බර ටිකත් එවන්න මට හොඳේ. ඔයාගේ ප්‍රධාන ඔයා පාවිච්චි කරන නම්බර එක එවන්න. තමතර තව නම්බර එකක් එවන්න. හරි. එතකොට මෙන්න මේ විස්තර ටික එවන්න ඕන පුතේ 2027 A level online කියලා සඳහන් කරන්න ඉස්සර වෙලා. නැත්තම් දැන් 26 මේ දවස්වල ගොඩක් ළමයි සම්බන්ධ වෙනවා පන්තියට 25ත් එහෙමයි. 2027 A level online කියලා දාන්න. ඔන්ලයින් ලෙස සඳහන් කර සම්පූර්ණ නම ලිපිනය දිස්ත්‍රික්කයේ දුරකථන අංක දෙකක් මට WhatsApp කරන්න. WhatsApp කරන්න මෙන්න මේ නම්බර එකට 071යි මේක සේව් කරලා තියාගන්න මගේ පර්සනල් නම්බර එක 071යි 77යි 31යි 228 071යි 77යි 31යි 228 සේව් කරලම තියාගන්න කසුන් සර් PS කොහොම තමයි ඉතින් ළමයින්ගේ ෆෝන් වල තියෙන්නේ. ඔයාලට කැමති එකක් දාගන්න. මේකට WhatsApp පණිවිඩයක් දාන්න. හරිද? දැනටමත් මට මේ විස්තර සමහර ළමයි ඒවලා තිබුණා. ඒ අයත් දැන් අද පන්තියේ මේ ලයිව් එකේ ඉන්න අය පන්තියේ ලයිව් එක ඉවර කර ගමන් මට මැසේජ් එකක් දාලා තියන්න. හරිද පුතේ? රයිට්. එතකොට දැන් ලබන සතියේ ඉඳලා අපි ඉගැන්වීම් කටයුතු පටන් ගන්නවා. එතකොට නිබන්ධනයේ ළඟ තියෙන්න ඕන. නිබන්ධනයේ ළඟ නැතුව නෝට් එක ලියා ගන්න එක කොල කැලි වල බෑනේ. එතකොට ඔයා දැන් අද රැයට රෙජිස්ටර් වුණාම දැන් මේ දැනට ඉන්න ළමයින්ට මම නිබන්ධන නිකුත් කරනවා. ඒ අයත් එක්ක ලබන සතියේ පන්තිය පටන් ගන්නවා. පැහැදිලිද? රයිට්. ඉතින් යාළුවෙක්ට අපේ පන්තියට ඔයා සම්බන්ධ කරනම නම් හරි. ඒක මාව දැනුවත් කරන්න. යාළුවෝ දෙන්නෙක් ඔයා පන්තියට සම්බන්ධ කරොත් පොඩි වැඩක් තියෙනවා ඒක. ඒකට කියන්නම්. ඔයා කාරු දැන් අපි හිතමුකෝ මනීෂා යාළුවෝ දෙන්නෙක් සම්බන්ධ කරා කියලා. ඔයා මනීෂා මාව දැනුවත් කරන්න ඕන. හරි. එහෙම වැඩේ වෙන්නේ. සර් මම දෙන්නෙක් පන්තියට සම්බන්ධ කරා කියලා. රයිට්. ඊට පණිවිඩය දෙන්න. එයාට වලකපන වැඩක් නෙමෙයි. එයා අතරමං වෙන වැඩක් නෙමෙයි. පිළිවෙලකට මුදල් ඉතිරි කරගෙන ගෙදරින්දම්ම මේ සබ්ජෙක්ට් එක ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි පුතේ අපේ ක්ලාස් එකේ විශේෂත්වය. මම රෙකෝඩින් දෙනවා ඔයාලට හැම පන්තියකම පිළිවෙලට YouTube අප්ලෝඩ් කරපු රෙකෝඩින් දෙනවා. එක දවසක් හරි මොකක් හරි හේතුවක් හින්දා ලයිව් ක්ලාස් එකට එන්න බැරි වුණොත් මට කතා කරලා රෙකෝඩින් ඉල්ල ගන්න පුළුවන්. හරිද? වෙබ්සයිට් එකක් නැහැ. වෙබ්සයිට් වල දාලා ඉච්චර බරපතල සංකීර්ණ කරලා නැහැ. සරලවම වැඩේ අපිට මේ WhatsApp group එක හරහා
කරගන්න පුළුවන් රයිට්. එතකොට ඔයාලට රෙකෝඩින් එකක් දෙනවා අනිත් එක කැමති කාලයක් ළඟ තියාගෙන බලන්න පුළුවන්. හැබැයි පිරිස අතරේ ෂෙයා කරන්න එපා. දැනට පන්තිය ගැන විස්තරයක් දැනගන්න යාළුවෙක්ට දුන්නට කමක් නැහැ. හරිද? එහෙම නැතුව වංචා කරන්න කාටවත් දෙන්න එපා. ඒ කියන්නේ මම වලින් කරන ඉල්ලීමක්. අපේ පන්තියේ තියෙන වටිනාකම එහෙම නැති කරන්න එපා. අපි හිතමුකෝ ඔයා 13 වසරේ ඉන්නේ. ඔයාට නිකන් හිතෙනවා ව්‍යාපාර සංවිධාන ටිකක් මතක නෑ වගේ. තනියම පාඩම් කරන්නත් කම්මැලි. දාගන්න සර්ගෙන් රෙකෝඩින් ටික ඉල්ලගෙන බලනවා. ඔයා ටියුට් එකක් පෙරලගෙන මගෙන් රෙකෝඩින් ටික ඉල්ලගෙන බලන දවසට එකක් වගේ වෙන්නේ. ඔයා 13 ඉන්නේ. 13 වසරේ පාඩම් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඔයා ඒ අතරතුරේ අර තනියම පාඩම් කරන්න කම්මැලි හින්දා මගේ රෙකෝඩින් එකක් ආයි මහනුම උගන්නන. මොකද මගේ රෙකෝඩින් වලට පුතේ කියන්නේ උගන්නන ටික විතරයින් තියෙන්නේ. එතනින් මැදින් පැනලා මම දේශපාලන කතාවත් එහෙම මේ ලව් කරන විදියවත් හරිද අම්මට තාත්තට සලකන විදිය ඕව ගැන කතා කරන්නේ නැහැ මම පන්තිවල. අම්මට තාත්තට සලකන්න ඔයාට මේ මං අපතෙන් කියන්න ඕනේ නැහැ නේ. ඒක තේරෙන්න එපා ළමයිටනේ. ඒ ආකල්පය ළමයි තුල තියෙනවා. ඒවනේ ඒ ලෙවල් ගුරු දැන් කරන්න ඕන වැඩක් නැහැ. හරිද? දරුවුණාම අනිවාර්යෙන් ඒ දේ කරන්න ඕන. නැද්ද ළමයි? ඕවා මේ පන්තිවල වෙලාව අරගෙන කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි. උසස් පෙළට එන්නේ සාමාන්‍යයෙන් එහෙම දැනුමක් තියෙන ළමයි. ඕකේ. හරි. එතකොට ඔයාලා කැමති කාලයක බලන්න ඕනම පාඩමක රෙකෝඩින් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. බලන්න ෆිසිකල් පන්තියකට ගියොත් මේ chance එක නැහැ. මේ සති දෙකක් විතර ලෙඩ වෙලා හිටියොත් පන්ති යන්න බැරි වුණොත් ඒ ටික කවර් කරගන්න විදියක් නැහැ. එක්ක නෝට් එකක් ලියා ගන්න වෙයි එච්චරයි. මම ෆිසිකල් ක්ලාස් වල ළමයින්ටත් ගාලා දෙනවා මගේ රෙකෝඩින්. එහෙම කරන්නේ නැහැ. එයාලටත් දෙනවා. හරි පන්තියට එන්න බැරුණා. අර මම ඉතින් අර පන්ති කට් කරන වැඩේ එහෙම කරන්නේ නැහැ නේ. හරි හොඳ ළමයි ටිකක් ඉන්නේ. දවුලක් නැහැ. හොඳයි එහෙනම් 2027 මගේ PS පන්තියත් එක්ක සෙට් වෙලා ගමනක් යන්න කැමති දරුවන් මෙන්න රෙජිස්ටර් වෙන විදිය තියෙනවා. අදම ලියාපදිංචි වෙන්න. ඔයා අද ලියාපදිංචි වුණ ගමන් හෙටම ඔයාගේ නිබන්ධන පාර්සල් එක කුරියර් එකට බාර දෙන්න. පාඩ කුරියර් එකෙන් තමයි පුතේ ඔයාලට එන්නේ. රයිට් දැන් මං හෙට බාර දුන්නා කියන්නේ අනිද්දා වගේ එනවද? එනව නේද? ළමයි එනව නේද මං කියන එක? සිග්නල් අවුලක් ගියා. ඔව්. ඇහෙනවා සර්. ඔයාලා අද රෙජිස්ටර් වුණා කියන ඔයාගේ නිබන්ධන පාර්සල් එක අ, ගොඩක් ඉන්න හෙන්නේ. දැන් හරි දැන් ඇහෙනවා. මේ වගේ අපි ගෙදරට පරිස්සමට නිබන්ධන දෙනවා. PDF දෙන්නේ නැහැ පුතේ කිසිම දෙයක්. ඔයාලට print out ගන්න කියලා එහෙම දෙන්නේ නැහැ පුතේ. වැඩේ කරනවා නම් හරියට කරන්න ඕන. හරි. ඉතින් ඊළඟට අපේ පන්තියේ පන්ති ගාස්තුව සහ පන්ති ගාස්තු ගෙවන විදිය. ඒකට සරල ක්‍රමයක් හදලා තියෙනවා. බැංකුවල යන්න, රයිට්? බැංකුවල පොලිමේ ඉන්න, කොළ පුරවන්න ඒව කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ පන්ති ගාස්තු එකතු කරන්නත් ගෙදරට එනවා. එහෙම හිතන්නකෝ. ඔයාට ටියුට් ටික ඔක්කොම ගෙදරට එවනවා. ඔයාගේ පන්ති ගාස්තු එකතු කරන්නත් ගෙදර ළඟටම එනවා. හරි? ඔයාට මම ගෙදරට ඇවිල්ලා ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරනවා වගේ. සාමාන්‍ය ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරන මාසෙකට රුපියල් 15000 20000ක් විතර ගුරුවරු අය කරනවා. ගෙදරට ගිහිල්ලා කරා. දැන් බලන්නකෝ මම මේ ඔයාලා ගෙදරනේ ඉන්නේ. මේ ඔයාලා සමීපෙනේ ඉන්නේ. මේකත් එක්තරා විදි ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක්. හැමදේම ගෙදරට දෙනවා. බස් වල රස්තියාදු වෙන්න දෙයක් නැහැ. A level කරන දරුවෙක්ට ගොඩක්ම වැදගත් වෙන්නේ කාලය. ඔයා මේ ඔන්ලයින් පන්තියකට සහභාගී වෙන්න තීරණයක් ගත්තා නම් ඔයා A level වල ගත්ත සුපිරිම තීරණය තමයි ඒක පුතේ. මේ ක්‍රමේ දැන් අපි හිතමුකෝ මීට අවුරුදු ගානකට කලින් ඉගෙන ගත්ත කෙනෙක් කවදාවත් මේකේ හොදක් කියන්නේ නැහැ. හරිද? හැබැයි ඔන්ලයින් හොඳ නැද්ද? පැය දෙක තුන බස් වල රස්තියාදු වෙන්න ඕනද? පැයකට විතර කලින් ලෑස්ති වෙන්න ඕනද නැහැ? කාලේ ඉතිරිනේ. ඔයාට ගෙදර අයත් එක ගත කරන්න.
ඔයාට ඉස්කෝලේ වැඩ ටික කරගන්න. තනියම ගෙදර පාඩම් කරගන්න ඔයාට වෙලාව විතරිනේ. ඔයාට මඟ පෙන්වීම විතරයි අවශ්‍ය වෙන්නේ A level කාලේ. කවුද එහෙනම් කියන්නේ මේක හොඳ නෑ කියලා? ළමයි රිසල්ට් දානවනේ කැම්පස් යනවනේ ළමයි ඔන්ලයින් පන්ති ගිහිල්ලා. විෂයන් තුනටම යනවා. දැන් ඔයාලා කවුරු හරි තීරණය කරන් ඉන්නවනම් මම විෂයන් තුනටම ඔන්ලයින් යනවා කියලා. පුතේ සුපිරියා. මම කියන්නේ යන්න. හැබැයි මේ වගේ ක්ලාස් එකක් වෙන්න ඕන. පිළිවෙලට වැඩ ටික යන්න. පුතේ යන්න අනිවාර්යයෙන්. මේක මාර දෙයක් නම දැන් ඉස්සරහට ෆිසිකල් ක්ලාස් කියන එක නැත්තටම නැති වෙලා යාවි. හරිද? ඒ කාලේ මෙහෙම තිබ්බන. කොච්චර බලන්නකෝ දැන් හිතන්නකෝ ඔයා නිකමට 2025 A level කරන අයියා කෙනෙක්ගෙන් අක්කා කෙනෙක්ගෙන් උන්ට වෙලාවක් නැහැ ගෙදර ඉඳන් වැඩ කරගන්න. හරි? එයි බැලුවොත් නැත්තම් ටවුන් එකේ යනවා පන්ති. තියරි පන්ති, රිවිෂන් පන්ති හැම විෂයකම දවස් දෙක දෙක වැටලා තියෙනවා. ඒතකොට දැන් එයාලට තියෙන ලොකුම ගැටලුව තමයි ගෙදර ඉඳන් තනියම වැඩක් කරන්න වෙලාවක් නැහැ. දැන් ඔයාට මම A level පන්ති දැන් ඉස්සරහට ටිකක් වැඩිපුර වැඩ කරද්දි පැය 4ක් දැම්මත් ඒ පැය 4 විතරයි. හරිද? ඒ හින්දා ඔයාට කවුරු හරි කිව්වොත් රයිට් ඔන්ලයින් පන්ති හරියන්නේ නැහැ. ළමයි වැඩ කරන්නේ නැහැ. නෑ නෑ ළමයි වැඩ හරි කරන එක ආපුතේ දැන් ෆිසිකල් ක්ලාස් ඉන්න ඔක්කොම වැඩ කරනවද ඔයා කියන්නේ? ඔයා ඒ වෙලාවට ඔයාට කවුරු හරි කිව්වොත් ඔයා ඇත්තටම අහන්න. ඇත්තටම ෆිසිකල් ක්ලාස් යන හැමෝම වැඩ කරනවද? එන ෆිසිකල් ක්ලාස් ඉන්න ඔක්කොම කැම්පස් යන්නේ මේ. ෆිසිකල් ක්ලාස් වල ඔක්කොටම වඩා පිසුනට. ළඟ එකත් එක්ක සර් උගන්වද්දි කතා කරනවා. පාඩමක් හරියට අහගෙන ඉන්නේ නැහැ. පන්ති කට් කරනවා. ওই වගේ වැඩ නෙමෙයි. ඔන්ලයින් ඔයාට ඔයාව පාලනය කරගන්න පුළුවන් නම් ඔයාට හැමදාම ලයිව් ක්ලාස් එකට එන්න පුළුවන් නම් එන්න බැරි වුණොත් රෙකෝඩින් එක ඒ දවසක බලනවා නම් එක්සෑම් ටිකට නියමිත වෙලාවට පාඩම් කරගෙන ඇවිල්ලා ලියනවා නම් අවංකව මේ වැඩේ කරනවා නම් තවත් මොකද්ද? ඔයාට ඔයාව පාලනය කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් නම් වෙන කවුරුවත් කියන කතා අහන්න එපා. ඔයා එන්න පන්තියට. පැහැදිලිද පුතේ? මේ වගේ තැනක් මෙහෙම chances තියෙන ක්ලාස් එකක් නෑ. මේක හොඳ platform. මේ ඔන්ලයින් කියන එක සුපිරි. එච්චර එතනින් එහාට මම ආයි කතා කරන්නේ නෑ. A level කරන ළමයිට පට්ට වැදගත්. ඔයාට ඕක තේරෙන්නේ 2027 ජනවාරි වගේ ඉඳලා. හරි? අනිත් ළමයින්ට කාලය වැඩ කරන කාලය හොයද්දී ඔයාට ඕන තරම් ගෙදර නිදහසේ තනියම පොත්පත් බලන්න වෙලාව තියෙනවා. ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම ළඟට එනවා. ටියුට් සෙට් එක ළඟට එනවා. සර් උගන්වනවා ගෙදරටම වගේ ඇවිල්ලා රෙකෝඩින් තියෙනවා, පේපර්ස් ටික තියෙනවා. මොකද්ද තව? මේ පුතේ තවත් එතනින් එහාට දෙයක් ඕනේ නැහැ. හරි. රයිට්. එහෙනම් අවසාන වශයෙන් මේ වැඩේ කතා කරන්නේ අපි එතනින් කතා කරලා වැඩේ අවසන් කරමු. දැන් ඔයාගේ නිබන්ධන පාර්සල් ටික හෙට දවසේ රෙඩි කරන්න ඕන. රයිට්. එතකොට අපේ පන්තියේ පුතේ පන්ති ගාස්තුව 2027 A level PS පන්තියේ පන්ති ගාස්තුව තියරි පන්තියේ ක්ලාස් B එක කීයක් ගන්නද? කීයද ක්ලාස් B එක? මේ වගේ වැඩ දැවැන්ත වැඩක් තියෙනවා. කීයක විතර වටිනාකමක් දෙනවද? හරි. ඔබ බලන්න ඔයාලා මට නිකන් යෝජනාවක් මම නිකන් අහන්නේ ආ නිකන් ෆිට් එකට අහන්නේ. එයා යෝජනාවක් විදියට. හරි. අවංකව කියන්න ඕන. නිකන් ගණන් අඩු කරගන්න වගේ කපටි චේතනාවෙන් නෙමෙයි. අවංකව ඔයා මට මේකට වටිනාකමක් දෙන්නකෝ. අපේ ක්ලාස් එකට ක්ලාස් B එක සාමාන්‍යයෙන් ඔයාලට දැන් අයිඩියා එකක් තියෙනවා ක්ලාස් B ගැන. A level වල සාමාන්‍යයෙන් මැත් සයන්ස් කරන අයගේ ක්ලාස් ෆීස් ගත්තොත් මේ මම හිතන්නේ රුපියල් 5000ක් විතර රුපියල් 4500යි 5000ක් වගේ වෙනවා දැන්. දාන්නකො මැසේජ් එක. ෆිට් එකට අහන්නේ. දැන් ඉතින් මාත් එක ටික ෆිට් නේ. මට ඩිරෙක්ට් දාන්න එවරිවන් දාන්නද මට ඩිරෙක්ට් දාන්න. කීයද? ආ. ආ.
right. හරි. අපේ ක්ලාස් V එක ඔයාලට මේ ඔක්කොටම යන්නේ. ගෙදරට නිබන්ධන ටිකක් තියෙනවා. ආයේ වෙනම ඩිලිවරි ගාස්තු ගෙවන්න දෙයක් නැහැ. ඔයාලට මේ ඔක්කොටම යන්නේ පුතේ රුපියල් 3500. නෑ නෑ ළමයි මෙච්චර නෑ. ඔයාලට මාසික පන්ති ගාස්තුව රුපියල් 2500යි යන්නේ. හරිද? මේක තමයි ඇත්ත ගාණක්. රුපියල් 2500යි යන්නේ. ටියුට් පාර්සල් වලට වෙනම ගෙවන්න දෙයක් නැහැ. ටියුට් ටික PDF නෙමෙයි. PDF දීලා මීට වඩා ක්ලාස් ෆීස් අය කරන පන්ති තියෙන ඔන්ලයින් පන්ති ඕන තරම් තියෙනවා. ළමයි මට වඩා ගොඩාක් ඉන්නේ පන්ති වල. හරිද? මම වියදම් කරලා print මේ හොඳ quality ටියුට් එක ගෙදරට එවනවා. papers ඒ හැමදේම ගෙදරට එවනවා. right? ඊට පස්සේ ඒවට වෙනම ඩිලිවරි ගාස්තු ගෙවන්න දෙයක් නැහැ. සම්පූර්ණ ක්ලාස් fee එක වෙනවාට රුපියල් 2500ක් විතරයි මාසෙටම. හරිද? right. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ පන්ති ටික ගත්තොත් ඇත්තටම මම තමයි ක්ලාස් fee එක අඩුවෙන්ම ගන්නෙ. හරිද? මම තමයි ඇත්තටම ක්ලාස් fee එක අඩුවෙන්ම ගන්න. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපි ටිකක් හරි අමාරු මමත් ඉගෙන ගත්තේ තාම ඒ කියන්නේ ලොකු අමාරුවේ කියන්නේ මම කියන්නේ මේ සාමාන්‍ය පවුල වල ළමයි නෑ. ඉතින් ඒකට සාධාරණයක් වෙන්න ඕන. හරිද? මේ අසාධාරණකම් අසාධාරණ වටිනාකමක් මම නිර්මාණය කරගන්නේ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා පුතේ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් 3000 3500 තමයි ඔයාලගේ ක්ලාස් ෆීස් යන්නේ. සමහර විට ඔයාලා යන accounting පන්තියේ ක්ලාස් ෆී එක රුපියල් 3000යි වෙන්නේ. ඒකේ සර් කියන ඒකේ සර්ගේ වටිනාකම්නේ පන්තියේ. පැහැදිලිද? right? දැන් ඔයාලා එච්චර වැඩි accounting ගැන නිතරම ටියුට්ස් දෙන ඒ වැඩක් තියෙනවනේ. හරි. එතකොට මම දැන් මෙහෙම ක්ලාස් ෆී එක අඩු කරා කියලා ඔයාලා මේකේ ක්වොලිටි එකක් නැහැ කියලා හිතන්න එපා. හරිද? එහෙමත් හිතනවා සමහර ළමයි. හරිද? එහෙම දෙයක් නැහැ. ගුණත්වයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක සාධාරණ වෙන්න ඕන හින්දා තමයි මම මේ වගේ අඩු ක්ලාස් මේ වගේ ක්ලාස් ෆී එකක් අය කරා. මේ ඔක්කොම ටික දීලා 2500යි මාසෙට. හරි. ආයි අහන්න දෙයක් නැහැ සර් වෙනම ඩිලිවරි ගාස්තු 400ක් 500ක් ගෙවන්න ඕනද කියලා. එහෙම නැහැ. මෙච්චරම තමයි. හරිද? රයිට්. එතකොට ඔයාලා මුදල් ගෙවන්න ඕන පුතේ බැංකු ගිණුමකටවත් එහෙම නෙමෙයි. හරිද? දැන් ඔයාලා මගේ පන්තියේ රෙජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වුණාම මම මේ ටියුට් පාර්සල් එක ඔයාගේ ගෙදරට එවනවා. ඒ එවන්නේ පන්ති ගාස්තුවත් ගෙවලම ගන්න. පැහැදිලිද? හැම මාසෙම එහෙමයි වෙන්නේ වැඩි. ටියුට් සෙට් එක දාන්න කලින් දවස් දෙකකට දවසකට කලින් මම කියනවා. ඊට පස්සේ ඔයාලා රෙඩි වෙන්න තියෙන්නේ. හරි? දවසක් දෙකක් යද්දි ගෙදරට ටියුට් එක එනවා. කෝල් එකකුත් එනවා. හරිද? එතකොට ගෙදරට මේ ටියුට් පාර්සල් එක ආවම 2500 කුරියර් එකේ එන කෙනාට දෙන්න බය වෙන්න එපා දෙන්න හොඳ. මේ ඔයාගේ නමෙන් රෙජිස්ටර් කරලා මේ මුදල් හරියට වැටෙනවා අපිට. හරි? ඉතින් සීම දෙයකට සැකයක් තියාගන්න එපා. 2500 එතනින් එහාට වැඩිපුර යාට දෙන්නේ නැහැ හොඳේ. හරිද? එයාටම 2500 දීලා ටියුට් සෙට් එක ගන්න. එච්චරයි. ඒතර බැංකුවල යන්න දෙයක් නැහැ. ප්‍රස්තියාදු වෙන්න දෙයක් නැහැ කොහෙවත්. හැම දෙයක්ම ඔන්න ගෙදරට එවනවා. පිළිවෙලට වැඩේ පටන් ගන්න තියෙන්නේ මාත් එක්ක. හරි පුතේ. එහෙනම් ගොඩක් සතුටුයි අද දවසේ මේ ආරම්භක සම්මන්ත්‍රණයත් එක්ක සම්බන්ධ වෙච්ච එක ගැන. යාළුවන් අතරටත් එනම් මේ පණිවිඩය අරගෙන යන්න. දන්න හැම යාළුවෙක්ටම කියන්න මේ වගේ හොඳ පන්තියක් තියෙනවා කියලා. මගේ නම්බර් එක දෙන්න යාලට. රයිට්. හරි. මගේ නම්බර් එක ෂෙයා කරන්න අපේ පන්තියේ පෝස්ට් එකක් එහෙම දැන් ඔයාලා මම අඳුරනවනේ. ෂෙයා කරන්න යාළුවන්ට කියන්න. මේ වගේ හොඳ පන්තියකටත් එයාලට සම්බන්ධ වෙන අවස්ථාව හදලා දෙන්න. හරි. හරිද? රයිට්. ඔයාලා එක දරුවෙක් මොකද උනේ? හොඳයි පුතේ. එහෙනම් දැන් මම අදට මෙතනින් වැඩ කටයුතු අවසන් කරනවා. රයිට්. අවසාන වශයෙන් ඔයාලට මේ හා සම්බන්ධව දැනගන්න ඕන දේවල්. පන්තිය ගැන හරි දැන් ඔයාලට මොනවා හරිම දෙයක් මගෙන් අහලා දැනගන්න ඕන නම් ඔන්න මම පොඩි වෙලාවක් දෙනවා. මැසේජ් එකක් දාන්න. හරි. පුතාලට ඕන දෙයක් දැන් අහන්න මගෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් ක්ලාස් එක ගැන හරි නැත්නම් අනිත් මොනවා හරි විෂයන් වලට ඔයාලා ක්ලාස් හොයනවා නම් එහෙම හරි ඒව මාව කන්ටැක්ට් කරගෙන හරි අහන්න ඒවා.
හරි. හොඳයි. හරිනේ පුතේ. right. එහෙනම් අපි අද දවසේ ඔන්න ආරම්භක සම්මන්ත්‍රණයේ වැඩ කටයුතු අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ ඉඳලා නිබන්ධන අත්‍යතිව වැඩ ටික එහෙනම් ආරම්භ කරමු. right. right. එහෙනම් ලියාපදිංචි වීමට හැමෝම මේ වෙලාවේ මම අර කලින් කියපු විස්තර ටික එවන්න. right. ආයිබෝවන් හැමෝටම සරණයි. good night.